අයිබෝන් සුබ දවසක් හැමෝටම මේ අපේ ගුරු විතරුයි කියන වැඩසටහනේ දෙවැනි අදියර අද ටිකක් මාතෘකාව ටිකක් වෙනස් කරනවා මාතෘකාව ටිකක් පුළුල් කරනවා කාලීන අවශ්‍යතාවක් ඒ කියන්නේ කාලීන අවශ්‍යතාවක් කියන එක ඔයගොල්ලන්ට තේරෙනවනේ ඒ කියන්නේ මේ වෙනකොට අපේ සමාජයට අත්‍යවශ්‍යම කාරණා කීපයක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ඒකට මම අද දවසේ ගෙන්ව ගත්තා දැනට සේනපුර වැලිකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මනෝවිද්‍යා උපදේශිකාවක් විදිහට කටයුතු කරන අපේ ආදරණීය දිල්ෂානි බණ්ඩාර. ඒ කියන්නේ දිල්ෂානි ගැන තව චුට්ටක් මට කියන්නත් ඕන. මොකද මගේ පන්ති ආපු යුරෝපා ඉතිහාසය කරපු උසස් පෙළටත් විශිෂ්ට සාමාර්ථ තුනක් ලබාගෙන ඒ සාමාර්ථ තුනක් ලබාගෙන ලෝකයේ ලස්සනම ලංකාවේ ලස්සනම විශ්වවිද්‍යාල වලින් එකක් වන පෙරදින විශ්වවිද්‍යාලේ මනෝවිද්‍යාවේ විද්‍යාව හදාරනවා. ඒ වගේම මනෝවිද්‍යා විශේෂවේදී උපාධිය හදාරලා මේ තරුණ වයසේ රටට ජාතියට සමාජයට ලෝකෙට වැදගත් රස්සාවකටත් වඩා ඒක සර්විස් එකක් කිව්වොත් සේවයක් කරන ගමන් සමාජ සේවයක් කරන ගමන් ඉන්න විශිෂ්ට තරුවක් තමයි ඔන්න අද දවසේ මම ගෙන්ව ගත්තේ. එතකොට මේ අද ගෙන්න ගත්තේ මේ තරුව ගෙන්න ගත්තේ එකක් මේ තරුණයා කියන වචනේ බලන කොච්චර ලස්සනද තරුණයා කියන වචනේ හරිම ලස්සනයි. ඒතර තරුණ දරුවෙක් මේ ඉන්න මට්ටම තරුණ දරුවෙක් සමාජයට කොච්චර වටිනවද? තරුණයාගේ වටිනාකම නැත්නම් මිනිසාගේ වටිනාකම සමාජගත කරන එක තමයි අද දවසේ අපේ වැඩසටහනේ අරමුණ. මම ප්‍රථමයෙන් ආරාධනා කරනවා අපේ ආදරණීය දිල්ෂානිට අද දවස ඒ කියන්නේ ඔයා ගැන චුට්ටක් සමාජයට කියන ගමන් ඔයා කවුද කියන එක සමාජයට ඔයා ලස්සනට කියන ගමන් අද දවසේ අද මේ ප්‍රශ්න කිහිපයක් එක තමයි අපිට මේ සාකච්ඡාව යන්න වෙන්නේ. හරි මම පළවෙනි ප්‍රශ්නෙත් ඔයාගෙන් අහන්නේ මේක මේ එක පැත්තකින් මේක ෆැෂන් එකක් වෙලා තියෙනවා. අහන හැම එකනකට ඔළුව අල්ලගෙන ඉන්නවා. පන්තියේ ළමයිත් ඔළුව අල්ලගෙන ඉන්නවා. ඔළුව කැක්කමයි කියනවා. ඇයි පුතා කියලා අහපුවාම මට ડિප්‍රෙෂන් කියලා කියනවා. එතකොට මේක ෆැෂන් එකක් වෙලා හැමෝම ડિප්‍රෙෂන් අම්මත් කියනවා දුවට ඩිප්‍රෙෂන් පුතාට ඩිප්‍රෙෂන් දරුවොත් කියනවා ඩිප්‍රෙෂන් මොන හරි වැඩක් දීපුවමත් කියනවා ඩිප්‍රෙෂන් පාඩම් කරන්න බෑ ඩිප්‍රෙෂන් මේ හැමෝම ඩිප්‍රෙෂන් කියලා කියනවා. හරි ඔයා මට පැහැදිලි කරලා දෙන්න පුතා මොකක්ද මේ ડિප්‍රෙෂන් කියන්නේ ડિප්‍රෙෂන් වලට මේක ෆැෂන් එකක් මේක මෙච්චර මේක සමාජගත කරන එක හරිද අපිට කෙටියෙන් මේක පැහැදිලි කරලා දෙන්න ડિප්‍රෙෂන් කියන්නේ මොකක්ද කියන එක. සර් මාව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න ලස්සනට මං ඉස්සෙල්ලාම තෑන්ක් කරන්න ඕනේ සර් මට ඉන්වයිට් කරාට මේ වැඩේට. මම දිල්ෂානි බණ්ඩාර දැනට මනෝවිද්‍යා උපදේශිකාවක් විදිහට සේනපුර වැලිකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් ඉන්නවා. ඉතින් තාම වෘත්තියට ආධුනිකයි. හැබැයි මේ ගත කරපු මේ වෘත්තීයමය වශයෙන් ගත කරපු අවුරුදු 1.5 ඇතුළත කාලයක් තුළදී ගොඩාක් ලොකු අත්දැකීම් සම්භාරයක් ගන්න පුළුවන් වුණ නිසා මම දෙපාරක් හිතන්න නැතුව සර්ට හා කියලා ආවා වැඩසටහනට සහ විශේෂයෙන්ම මේක කාලීන වශයෙන් අපි කතා කළ යුතු මාතෘකාවක් නිසා මම කැමැත්තෙන් ආවා. මේක ගොඩක් ලොකු සමාජ සේවාවක් කියලා මම හිතනවා සර්. කියන්නේ සර් ගොඩක් ටීනේජර්ස්ලත් එක්ක වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා අපිට මේකෙන් සමාජයට අපිට පුළුවන් විදිහට පණිවිඩයක් දෙන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වුණා. සහ ඒක එහෙම වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් සර් මගෙන් අහුවා ඩිප්‍රෙෂන් කියලා කියන්නේ මොකක්ද? පළවෙනි ප්‍රශ්නේ විදිහට සර් මගෙන් අහුවා ඩිප්‍රෙෂන් කියන්නේ මොකක්ද? ඇත්තටම සමාජ මාධ්‍ය ජාලාවල අපි ගොඩාක් වෙලාවට කියනවා මම ඩිප්‍රෙෂන් වලින් රිකවර් වෙලා ආපු කෙනෙක් මට ඩිප්‍රෙෂන් තිබ්බා මම මේ ඩිප්‍රෙෂන් වල ඉඳලා ආවා දැන් මම මේ තත්ත්වේ ඉන්නවා. පොඩ්ඩක් ඒක දැන් ට්‍රෙන්ඩ් එකක් විදිහට යනවා. ගොඩක් කට්ටියම ඩිප්‍රෙෂන් කියන එක වැරදි විදිහට අර්ථකථනය කිරීමක් සමාජයේ දකින්න තියෙනවා. නමුත් ඒ කියන එකෙන් මම කියන්නේ ડિප්‍රෙෂන් කියන එක හරියටම මොකක්ද කියන එක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල හරි නිර්වචනයක් නැහැ කියන එක නෙවෙයි තියෙනවා. නමුත් බොහොම අඩුවේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු මොකක්ද ડિප්‍රෙෂන් කියන්නේ කියලා. කොහොමද මේ ડિප්‍රෙෂන් තත්ත්වයට එන්නේ කියලා. ඉතින් අපි දන්නවා
අපි සමාජ ජීවීන් විදිහට අපි නැචුරලි ස්වභාවිකවම අපිට දුක සතුට මේ කියන නෙගටිව් පොසිටිව් ඉමෝෂන්ස් දෙකම එන විදිහට තමයි අපි හැදිලා තියෙන්නේ. හරිද? එතකොට අපි දන්නවා අපි මොකක් හරි අවස්ථාවකට මුහුණ දෙන්නේ බය, තැතිගැන්ම, ආතතිය මේ හැම දෙයක්ම එක්ක අපිට අපි ડિප්‍රෙස් වෙනවා කියනවා. හරිද? අපි ડિප්‍රෙස් වෙනවා කියනවා. හැබැයි මේ ස්ට්‍රෙස් කියන එක අපි අහලා තිබ්බට ඩිස්ට්‍රෙස් කියලා ස්ට්‍රෙස් කියන එකේ කොටස් දෙකක් තියෙනවා. අපි හැමෝම දන්නේ ඩිස්ට්‍රෙස් වෙනවා කියලානේ. හැබැයි ස්ට්‍රෙස් එකේ පොසිටිව් පැත්තක් තියෙනවා. උදාහරණයක් විදිහට මම ගන්නම්. දැන් එක්සෑම් එකක් තියෙද්දි අපි එක්සෑම් එකට පාඩම් කරන්න මොටිවේට් වෙන්නේ අපිට එක්සෑම් එක ගැන පොඩි හරි ස්ට්‍රෙස් එකක් තිබ්බොත් නේ. ස්ට්‍රෙස් එකක් තිබ්බොත් තමයි අපි එක්සෑම් එකට පාඩම් කරන්න මොටිවේට් වෙන්නේ. ඉතින් ඒ වගේ මොකක් හරි ගෝල් එකක් මොකක් හරි අපිට ඇචීව් කරන්න දෙයක් ඉස්සරහට තියෙද්දි අපි ස්වභාවිකවම අපේ ශරීරයෙන් අපේ හෝමෝන් කෙමිකල්ස් වෙනස් වෙලා අපි ස්ට්‍රෙස් වෙනවා. ඒක හොඳ ස්ට්‍රෙස් එකක්. ඒක తాවකාලිකව තියෙන ඒක තාම කෙටි කාලයකදී අපිට දකින්න පුළුවන් වෙන ස්ට්‍රෙස් එකක්. නමුත් ඩිස්ට්‍රෙස් කියන දේ අපේ එදිනදා ජීවිතයට බාධා ඇති කරනවා. අපි ලොකු පීඩාකාරී මානසික තත්වයකින් තමයි මේ ඩිස්ට්‍රෙස් කියන ඉමෝෂන් එක. ඒ තත්ත්වෙදී අපි ඉන්නේ ලොකු පීඩාකාරී මානසික තත්ත්වෙ. විශේෂයෙන්ම අපි යුස්ට්‍රෙස් එකයි ඩිස්ට්‍රෙස් එකයි වෙන් කරන්නේ. ඩිස්ට්‍රෙස් එකේදී අපිට අපි එදිනදා ජීවිතයේදී කරන දේවල් අපිට කරගෙන යන්න බැරි වෙනවා. ඒක තමයි ප්‍රධානතම වෙනස. ඉතින් කොහොමද මේ ඩිස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් ડિප්‍රෙෂන් එකට එන්නේ? ડિප්‍රෙෂන් කියන්නේ සයිකොලොජිකල් ඩිසෝඩර් එකක්. ඒක හොඳින් පැහැදිලිවම අඳුර ගන්න ඕනේ මේක අපිට දැනෙන ඉමෝෂන් එකක් නෙවෙයි. ඉමෝෂන් එක කාලයක් කන්ටිනියු වෙලා එකම සයිකල් එක කන්ටිනියු වෙලා අපි ඒක රෝගී තත්ත්වයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට ડિප්‍රෙෂන් කියලා කියන්නේ රෝගී තත්ත්වයක්. සර්ත් එක දන්නවා ඇති. ඒක රෝගී තත්ත්වයක්. කොහොමද අපි මේ ડિප්‍රෙෂන් තියෙන කෙනෙක්ව අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා මම මේ ප්‍රශ්න අතරතුරම කතා කරන්නම්. ඉතින් ඊට කලින් තව පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනේ. දැන් මම කියන්නේ ඩිස්ට්‍රෙස් වුණා කියලා. ඩිස්ට්‍රෙස් වෙන එක දැන් කෙනෙක් එක අවස්ථාවකදී අපි හිතමු එක්සෑම් එකක් කියලා එක්සෑම් එකකට කෙනෙක් යුස්ට්‍රෙස් වෙද්දී, ඒ කියන්නේ හොඳ හෙල්දි ස්ට්‍රෙස් එකක් එයාට දැනෙද්දී තව කෙනෙක් කොහොමද ඩිස්ට්‍රෙස් වෙන්නේ? ඒක එකිනෙකාට දැනෙන විදිහ වෙනස්. ඒක මෙන්න මෙහෙම සයිකල් එක යන්නේ. ඉස්සෙල්ලාම තමයි ඉන්සිඩන්ට් එකක් තියෙනවා. අපි හිතමු ඉන්සිඩන්ට් එකක විදිහට උදාහරණයක් විදිහට ගමු විභාගයකට මුහුණ දැන් මේ දැන් ටීනේජර්ස්ලත් එක්ක වැඩ කරන නිසා මම ඒ උදාහරණෙම ගන්නවා. එක්සෑම් එකකට අපි A level කියලා හිතමු. A level එක්සෑම් එක ඔන්න එනවා. ලිව්වා. ඔන්න ඉන්සිඩන්ට් එක. එච්චර සැටිස්ෆයි නෑ. හරිද? ඔන්න දැන් රිසල්ට්ස් උත් එනවා. රිසල්ට්ස් ආවට පස්සේ අපි හිතමු අපි බලාපොරොත්තු වෙන විදිහට ප්‍රතිඵලය තිබ්බේ නැහැ කියලා. ඔන්න ඉන්සිඩන්ට් එක. ඒකත් එක්ක එනවා තෝට් එකක්. මම මේ සයිකල් එක කියන්නේ කොහොමද ඩිස්ට්‍රෙස් කියන එක සයිකල් එකක් විදිහට ගිහිල්ලා අන්තිමට ડિප්‍රෙෂන් වෙන්නේ කියලා. ඒකත් එක්ක එනවා තෝට් එකක්. සිතුවිල්ල. මොකද්ද සිතුවිල්ල? එක්සෑම් එක ෆේල් වුණාම අපිට එන සිතුවිල්ල මොකද්ද? දැන් ඔන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් කමක් නැහැ. එක්සෑම් මම ෆේල් වුණා. කමන්න මම ඊළඟ සැරේ try කරනවා. මට ඊළඟ සැරේ උත්සාහ කරලා කොහොම හරි කරලා ෂේප් කරලා ගොඩ දා ගන්න පුළුවන් ওই වැඩේ කියලා තව කෙනෙක් හිතද්දි තව කෙනෙක් ඒක ගන්න පුළුවන්. දැන් මට ඉඳලා වැඩක් නැහැ. මගේ ජීවිතේම දැන් ඉවරයි. දැන් අනිත් අයට මම මූණ දෙන්නේ කොහොමද? ඔන්න සිතුවිල්ල. දැන් සර් තේරෙනවනේ වෙනස මොකද්ද කියලා අන්න සිතුවිල්ල. ඉන්සිඩන්ට් එකක් තිබ්බා තෝට් එකක් එනවා. ඒක අන්න කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඒ කෙනාගේ පාරිසරික කියන්නේ හැදුන පරිසරය මත, එයාගේ personality traits මත, එයාගේ ජීව විද්‍යාත්මක වශයෙන් ඥාන අපි කියනවා. ඒ සියලුම සාධකවල බලපෑමෙන් පෞරුෂය කියන හැම දෙයක් එක්කම එයා හිතන විදිහ වෙනස්. ඒ තෝට් එක. තෝට් එක ඊට පස්සේ ඉමෝෂන් එකක් වෙනවා. ඉමෝෂන් එක මොකක්ද? දුක, කනස්සල්ල, කලකිරීම, හිස් බවක් දැනෙනවා. ජීවිතේ අන්න ඉමෝෂන් එක. ඒ ඉමෝෂන් එක ටික මොකද්ද වෙන්නේ? චර්යාව, බිහේවියර් කියන කොටසට එනවා. ඒකෙන් බිහේවියර් එකට අපි හිතමුකෝ මෙහෙම. දැන් තෝට් එකේදී අපි හිතුවා මම කොහොමද අනිත් මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? මම දැන් ඉඳලා වැඩක් නැහැ. අන්න වගේ එකක් හිතලා දැන් ඔන්න ටික තෝට් එක, ඉමෝෂන් එක, බිහේවියර් එකට එද්දි මම ගෙදරින් එළියට යන්නේ නැහැ. මං කාමරෙන් එළියට යන්නේ නැහැ. මං අනිත් අයට මුහුණ දෙන්නේ නැහැ. ඔන්න බිහේවියර් එක. සයිකල් එක යන විදිය. බිහේවියර් එක. බිහේවියර් එකෙන් පස්සේ ෆිසිකල් චේන්ජස් වෙන්න පුළුවන්. අපිට ඒක කලින් එන්නත් පුළුවන් ෆිසිකල් චේන්ජස්. ඊට පස්සේ බිහේවියර් එක එන්නත් පුළුවන් සයිකල් එකේ. කොහොම හරි කලන්තේ දාන්න පුළුවන්, වෙවුලන්න පුළුවන්, කන්න බැරි ඒවා වෙන්න පුළුවන්. ඔන්න ඕවා තමයි ෆිසිකල් චේන්ජස්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ චක්‍රය කැරකෙන්නේ. එතකොට ඒ කෙනාගේ පරිසරය අර මං කියපු සාධක මත ඒ කෙනා ඉන්සිඩන්ට් එක දකින විදිහ සහ ඒත් එක්ක ඊළඟට එන සිතුවිල්ල එන ආකාරය පොසිටිව් නෙගටිව් පැත්තට වැටෙනවා. ඔන්න ඕකෙන් නෙගටිව් වුණාට පස්සේ තමයි අර විදිහට කාලයක් එක්ක ওই සයිකල් එක කැරකිලා ડિප්‍රෙස් කියන තත්ත්වයට ඇවිල්ලා
ඕක දිගටම ගිහිල්ලා ડિප්‍රෙෂන් තත්ත්වයට එන්නේ සර්. එතකොට අපිට දැන් ડિප්‍රෙෂන් කියලා දැන් මේ මෙහෙම සර් ඉන්නවා සර් ડિප්‍රෙෂන් කියලා මට කියන්න බෑනේ. කොහොමද අපි ડિප්‍රෙෂන් කියලා කියන්නේ කෙනෙක්ට? හොයාගන්නේ. ඒකට අපිට තියෙනවා DSM-5 කියලා ක්‍රයිටේරියා එකක්. අන්තර්ජාතික වශයෙන් පිළිගත්ත අපි මනෝවිද්‍යාඥයන් විදිහට උපදේශක වෘත්තියේ යෙදෙන කට්ටිය විදිහට අපි දැන් ડોක්ටර්ස්ලා යූස් කරනවා ICD-10 එක රෝගයක් විනිශ්චය කරන්න. සයිකොලොජි වල අපි යූස් කරනවා DSM-5 කියන ක්‍රයිටේරියා එක. DSM-5 ක්‍රයිටේරියා එකට අනුව රෝග ලක්ෂණ 9ක් අපිට ඒගොල්ලන් දීලා තියෙනවා. ඒ රෝග ලක්ෂණ 9න් රෝග ලක්ෂණ 5ක් සති 2ක කාලයක් පුරාවට පෙන්눔 කරනවා නම් මේ කෙනාට ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වයේ තියෙනවා කියලා අපිට ඩයග්නොස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඒක අඳුර ගන්න පුළුවන් නේ. අඳුර ගන්න කියන්නේ මෙහෙමයි. දැන් අපි හිත අඳුර ගන්න පුළුවන් දේ පහ තියෙනවනේ. ලාවට පුළුවන්. නමුත් එතනදී අඳුරගත්ත සැනින් කරන්න ඕනේ මොකද්ද කියලා අපි ඉස්සරහට කතා කරමු. අඳුර ගන්න පුළුවන්. දැන් සර්ට පුළුවන්, මට පුළුවන්, අපි හැමෝටම පුළුවන්. හැබැයි අඳුරගෙන එතනින් එහාට කරන දේ තමයි අතිශය වැදගත්. මම කියන්නම් එකින් එක මොනවද කියලා. පළවෙනි දේ තමයි prolonged sadness. අපි කියනවා දීර්ඝකාලීනව හිස් බව, දුක, කලකිරීම. මෙන්න මේ කියන තුනත් එක්ක ජීවත් වෙනවා දකිනවා නම් ඔයා කෙනෙක් නෝටිස් කරනවා නම් මෙන්න මේ තුනත් එක්ක ඉන්නවා. එතන රිස්ක් එකක් තියෙනවා. ඊට පස්සේ මම කියන්නේ පිළිවෙලටම නෙවෙයි රෝග ලක්ෂණ 9 කියන්නම්. දෙවෙනි එක කලින් අපි ආසාවෙන් කරපු දේවල්. අපි කලින් හරි කැමැත්තෙන් කරපු දේවල් දැන් කරන්න හිතෙන්නේ නැහැ සහ කරත් ඒ දේ ලොකුවට එන්ජොයි කරන්නේ. අපි හිතමු දැන් උදාහරණයක් විදිහට අපි කෙනෙක් මොන හරි ගේම් සෙල්ලම් කරන්න අපි ක්‍රිකට් ප්ලේ කරන්න කියලා ආසාවෙන් ඉන්නවා. ආසාවෙන් ඉන්නවා ආසාව හිටියා. නමුත් දැන් ග්‍රවුන්ඩ් එකක් පැත්ත පළාතේ යන්න හිතෙන්නේ නැහැ. යාළුවෙක් නිකන් කෝල් එකක් දීලා අද හවසට සෙල්ලම් කරමුද කියලා අහන්න හිතෙන්නේ නැහැ. ඒ දේවල් වලට ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ. අන්න වෙනස. කලින් එන්ජොයි කරපු දේවල් දැන් එන්ජොයි කරන්නේ නැහැ. ඒ දේවල් වලට ආසාවක් හිතෙන්නේ නැහැ. අනිත් එක නින්දේ වෙනස්කම්. මේක කොටස් ආකාර දෙකකට වෙන්න පුළුවන් සර්. එකක් සමහරක් කට්ටියට පුළුවන් නින්ද වැඩියෙන් යන්න පුළුවන්. සමහර කට්ටිය නිදාගන්නේ අඩුවෙන්. ડિප්‍රෙෂන් තියෙද්දි සමහර කට්ටිය වැඩියෙන් නිදා ගන්නවා, සමහර කට්ටිය අඩුවෙන් නිදා ගන්නවා. ඒ වගේම අනිත් දේ තමයි ආහාර රුචිය වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් කොටස් දෙකකට ගන්න පුළුවන්. අපිට පැති දෙකකට. කෙනෙක්ට ආහාර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් එන්න පුළුවන්. අර බින්ජ් ඊටින් කියන්නේ අපි හැම වෙලෙම කනවා ડિප්‍රෙෂන් තියද්දි ඒක වෙන්න පුළුවන්. ඒක අනිත් පැත්ත වෙන වැඩිපුර කන්නත් පුළුවන් නේ. වැඩිපුර කන්නත් පුළුවන්. ඉතින් අපිට හිතාගන්න බෑ මෙයා වැඩිපුර කනවා කියන්නේ අපි හිතන්නේ මෙයා ආතල් එකේ ඉන්නවා කියලානේ. රෝග ලක්ෂණයක් නේ. ඒකත් එක රෝග ලක්ෂණයක්. සහ ඒ කියන්නේ ඒකත් එක්ක තව මම කියනවා ඉස්සරහට ඒකත් එක්ක මෙන්න මේ දේවල් තියෙනවා නම් ડિප්‍රෙෂන් කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. සහ අඩුවෙන් කෑම කන්න. මුකුත් කන්න නැතුව කෑමක ප්‍රතික්ෂේප කරලා පැත්තකට වෙලා ඉන්නත් පුළුවන්. නොකාම ඉන්නත් පුළුවන්. ඊට පස්සේ කන්සන්ට්‍රේට් කරන්න අමාරුයි දෙයකට. අවධානය දෙන්න අමාරුයි. අපි හිතමු දැන් පන්තියේ ඉඳන් ඉන්නවා. පන්තියේ ඉඳන් ඉද්දි වෙනදට ඒ කෙනා හොඳට කියන දේවල් වලට ඉන්ටරැක්ටිව් වෙලා සර්ත් එක්ක ප්‍රශ්න වලට උත්තර දීලා ඒ විදිහට හිටියා. නමුත් දැන් වෙනම ලෝකෙක ඉන්නේ කියන දේවල් අහගෙන ඉන්න ඒ දෙකට අවධානය යොමු කරන්න බෑ. හරියට නෝට් එක ලියා ගන්න නැහැ. මග අරිනවා. තේරෙනවද අපි දිහා බලද්දි මේ ලෝකෙ නෙවෙයි ඉන්නේ කියලා කියන්නේ අපි අවධානය දෙන්න බෑ. ඒක ප්‍රධාන රෝග ලක්ෂණයක් නේ. ඒක ප්‍රධාන රෝග ලක්ෂණ. අර 9න් එකක්. සහ අපි තව කතා කරොත් ડિප්‍රෙෂන් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් සයිකෝමෝටර් චේන්ජස්. ඒ කියන්නේ අපේ මන්දගාමී ස්වභාවයක්. ඒ කියන්නේ අපි කරන වැඩවල ඉඳගෙන එක තැනක ඉඳන් ඉන්න විදිහක් නැහැ. ඇඟිලි මෙහෙම එක ඒවා කරනවා. අර නිකන් හරි නොරිස්සුණු ස්වභාවයක් වගේ තියෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. සයිකෝමෝටර් චේන්ජස් වල එක කොටසක් වෙන්න පුළුවන්. ඊට පස්සේ low self esteem. ඒ කියන්නේ තමා ගැන ඇති තෘප්තිමත් භාවයක් නැහැ. මම එයා තමන්ව පහත් කරලා තමයි සැලකන්නේ. කියන්නේ මම හොඳ නැහැ. මම මදි. මම වැඩක් නැහැ. මගේ කිසි වටිනාකමක් නැහැ. අන්න ඒ වගේ දේවල්. ඔන්න ඔය කියන ලක්ෂණ වලින් විශේෂම එක අමතක වුණා. සහ සිවිදි විනාසා ගන්න උත්සාහයක් දරන සයින් එකක් තියෙනවා නම් සහ ඒ සිතුවිලි තියෙනවා නම් ඒකත් අර කියපු ප්‍රධාන ලක්ෂණාවෙන් එකක් අන්තිම එක. තමන්ගේ ජීවිතේ නැති කරගන්න ඕනේ කියලා කොයිම අවස්ථාවක හරි කියනවා නම් සයින් එකක් එළියට දෙනවා නම් මට දැන් හිටිය ඇති වගේ දැන් මගේ වැඩක් නැහැ මේ ලෝකෙට වගේ දෙයක් කියනවා නම් ඒකත්
එක ලක්ෂණයක් මම මේ කියපු අර ડિප්‍රෙෂන් කියලා දැනගන්න පුළුවන් රෝග ලක්ෂණ 9. මෙන්න මේ කියන රෝග ලක්ෂණ 9න් රෝග ලක්ෂණ දෙකක් ඇතුළුව. මොකද්ද දෙක? අර මම ඉස්සලම් කිව්ව prolonged sadness. ඒ කියන්නේ අතිශය දුක, කලකිරීම, කනස්සල්ල සහ කලින් කරපු දේවල්, ඒ කියන්නේ කලින් ඉන්ට්‍රෙස්ටඩ් වුණ දේවල් දැන් එන්ජොයි කරන්නේ නැත්තම් කියන ඒ රෝග ලක්ෂණ දෙක ඇතුළුව රෝග ලක්ෂණ 5ක් සති දෙකක කාලයක් ඇතුළත තියෙනවා නම් ඒක නට අපි කියනවා ડિප්‍රෙෂන් තියෙනවා කියලා. හැබැයි ඒක විශේෂයෙන් කියන්න ඕනේ ගෙදර මේක බලාගෙන ඉන්න ඕගොල්ලන්ට ඩයග්නෝස් කරන්න බෑ. මේ කියන්නේ ඕගොල්ලන්ට මේ කියන සයින් එක ඕගොල්ලන්ගේ යාළුවාගෙන් නැත්නම් ගෙදර කවුරු හරි වැඩ කරන තැන කවගේ හරි දකිනවා නම් මේ කියන රෝග ලක්ෂණ 9න් 5ක් අර කියන දෙක ඇතුළත්ව ඕගොල්ලන්ට පුළුවන් ඉස්සරහට අපි කියමු මොකද කරන්න පුළුවන් කියලා මනෝවෛද්‍යවරයෙක් නැත්නම් මනෝවිද්‍යාඥවරයෙක් උපදේශක වෘත්තිය නියැලෙන උපදේශකවරියක් හා උපදේශකවරයෙකුට යොමු කරන්න. ඉතින් ඒක දැනගෙන ඉන්න එක වටිනවා කියලා මම හිතනවා. අහව ප්‍රශ්නට උත්තරේ මම දුන්නා කියලා මම හිතනවා. හරි. පළවෙනි ප්‍රශ්නෙට මට හොඳ උත්තරයක් මට සමාජයට ලැබුණා. එතකොට දැන් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ ලක්ෂණ තියෙනවා නම් ඔබගේ යාළුවෙක්ට ඔබගේ සමීප කෙනෙක්ට මේ ලක්ෂණේ තියෙනවා නම් ඔන්න මේක ටිකක් බලන්න අවධානයෙන් බලන්න. දැන් මේක මම පොඩි ලස්සන කතාවක් තියෙනවා. පෙරදෙන විශ්වවිද්‍යාලෙමයි අපේ ආයතනෙත් කම්බයින්ඩ් මැත්ස් උගන්වනවා. කැම්පස් එකේ ලෙක්චරින් කරනවා අපේ සර්. පැන්ටලින් පෙරේරා අහලත් ඇති සමහරකට නම. දැන් සර් මට කිව්වා මේ තරුණ වයසේදී ඒ කියන්නේ මේ හරි ලස්සන විසඳුමක් මේක. තරුණ වයසේදී ප්‍රේමය බිඳ වැටුනොත් යම් කිසි කෙනෙක්ට මේක කොච්චර දුරට විද්‍යාත්මකව දිල්ෂාන්ගේ පැත්තෙන් මේක හරිද නැද්ද මම දන්නේ නැහැ. සර් මට කිව්වා මේ එක දිගට මේ පුද්ගලයා කරන්න ඕනේ විරහ ගීත අහන එක. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම මේ මාස 3කට මේක ගන්න කිව්වා මේ කතාව. පළවෙනි මාසේ අහන්නකෝ ඇඬෙන මට්ටමේ විරහ ගීත. ඒ කියන්නේ ගොඩාක් දුක හිතන විරහ ගීත අහන්න කිව්වා. දෙවෙනි මාසේ අහන්න කියලා කිව්වා. ඒ කියන්නේ මාස විදිහට ගන්න ඕනේ. ඒ කියන්නේ මම මේ කියන පීරියඩ්ස් 3ක්. දෙවෙනි මාසේ අහන්න කිව්වා සර් මේ ටිකක් මේ බීට් එක වැඩි කරපු එක. විරහ ගීතය. ඊළඟට සර් මට කිව්වා මේ අන්තිම මාසේ අහන්න ඕනේ 6-8 වගේ ඒවා. ඒ කියන්නේ මේ උදාහරණයක් මේ පියඹා යනවාම ආකාශයේ ඒකත් මේ විරහවක්නේ. ඒතර ඒක අවසානයේ ඉවර වෙන්නේ මේ අපි කියන සරල භාෂාවෙන් ආතල් එකකින් ඉවර වෙනවා. ඉතින් එයා කිව්වා මේ සර් මට කිව්වා මේ ප්‍රේමෙන් මිදෙන්න නැත්නම් ඒකෙන් මිදෙන්න මේක හොඳ ක්‍රමයක් කියලා. ඊළඟට මේ මගේ වැදගත්ම ප්‍රශ්නය තමයි දෙවෙනි ප්‍රශ්නේ. අපි දැක්ක මේ දරුණුම ඛේද වාචකයක්. ලංකාවේ සහ ලෝකේ වැඩියෙන්ම තරුණයා කියන කෙනා, ඒ කියන්නේ අවුරුදු 15න් එහා තරුණයා කියන චරිතය. ඒ කියන්නේ වටිනම චරිතය තමයි සියදිවි නසා ගැනීම වැඩි වෙලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් ලොකු ප්‍රශ්න නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්න කියන්නේ නිකන් ලොකු ප්‍රශ්නයක් කියන්නේ මේ මට තේරෙන විදිහට මම කියන්නේ ලොකු ප්‍රශ්නයක් කියන්නේ මේ ප්‍රේමයේ බිඳ වැටීමක් හරි අම්මා තාත්තා හිමිවීමක් හරි තමන්ගේ තිබිච්ච වස්තුව බිස්නස් එක කඩා වැටීමක් වගේ දෙයකට මිනිස්සු මැරෙන එක නෙවෙයි මං කියන්නේ. මම කියන්නේ එකත් මැරෙන්න හොඳ නැහැ. මම කියන්නේ පන්තියේ වැඩිම ලකුණු ගන්න බැරි වුණා. යාළුවා තරහ වුණා. දැන් වැඩිම ලකුණු ගන්න බැරි වුණා. ගුරුවරයා වෙනස්කමක් කළා. යාළුවා මට විහිළු කරා. ඔන්න ඔය වගේ දේවල් වලටත් මම දැක්ක මේ සීදු විනාසා ගැනීම වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම පිරිමි අය සීදු විනාසා ගැනීම වැඩි වෙලා තියෙනවා. ડિප්‍රෙෂන් හින්දාද? ડિප්‍රෙෂන් තත්වයක් හින්දාද? නැත්නම් මේ දිල්ෂාන් කියවනේ මේක රෝගයක් කියලා. මෙන්න මේ රෝගේ හින්දාද මිනිස්සු සීදු විනාසා ගන්න. එහෙම සීදු විනාසා ගන්නම ගියපු කෙනෙකුට නැවත ජීවත් වෙන්න බැරිද? එතකොට සීදු විනාසා ගැනීමමද මේකට තියෙන උත්තරේ? මෙතනින් එහාට ගියපු සුන්දර උත්තරයක් මෙතන තියෙයිද නැද්ද? මට ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්නකෝ. ඉතින් සර් අහපු ප්‍රශ්නේ සර් ලස්සන කතාවක් කිව්වා. විරහාවක් විදපු කෙනෙක් විරහ ගී අහලා ඒකෙන් එළියට එන්න ඕනි කියලා කතාව. ඒක ඇත්ත. ඒක ඇත්ත වෙන්න හේතුව අපි ගොඩක් වෙලාවට අපි දුක හිතන මොකක් හරි ඉන්සිඩන්ට් එකකට මුණ දුන්නාම එක්ස්පීරියන්ස් කරපුවාම දුක හිතන දෙයක් අපි කරන්නේ ගොඩක් වෙලාවට ඒකෙන් පැනලා යන්න උත්සාහ කරනවා. අපි සතුට හොයනවා. ප්‍රශ්නෙන් පලා ගිහිල්ලා අපි සතුට හොයනවා.
නමුත් ඒක නෙමෙයි කරන්න ඕනේ. මම මේ ළඟදිත් මම වීඩියෝ එකක් දැම්මා. අපි අඬාගෙන අපේ ගාවට එන කෙනෙක්ට කවදාවත් අඬන්න එපා කියලා කියන්න එපා. ඔයා අඬන්න. ඔයාට ඒක හීල් වෙනකන් ඒක එතනින් ඉවර වෙනකන් ඔයා අඬන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අඬන්න එපා කියලා කියන්න එපා නේ. කවදාවත් අඬන කෙනෙක්ට අඬන්න එපා කියලා කියන්නේ ඒක අපි නොදැනුවත්වම කියවෙනවනේ සර්. ගණන් ගන්න එපා අඬන්න එපා කියලා අපි ගණන් ගන්න එපා ඕක මොකද්ද කියලා අපි එතනම මේ මනුස්සයව තව ටිකක් පල්ලෙහාට දානවා. අපි ආව අන්ඩර්ස්ටිමේට් කරනවා. යාගේ ඉමෝෂන් එක තමයි අපි ඒ වෙලාව අන්ඩර්ස්ටිමේට් කරන්නේ. අපි තේරුම් ගන්න නැහැ නේ. අපිට කියන්න බැහැනේ එයාගේ පැත්තෙන් එයා මොන කෝණයෙන් බලලාද එයාගේ පැත්තෙන් කොහොමද එයා සෆර් කරන්නේ ඒ කිසිම අදහසක් නැතුව අපි කටට එනවට ඕන කෙනෙක් අපි කියනවා අඬාගෙන අයියෝ අඬන්න එපා ඉස්සෙල්ලා අපි බලමුකෝ කරන්න පුළුවන් මොකද්ද කියලා අඬන්න එපා කියනවා. ඒක පිරිමියෙක් නම් අපි මෙහෙමත්ම විනාශ කරනවා. ඒක තවත් ජෙන්ඩර් ඔව් කොල්ලෙක්ද කොල්ලෝ අඬනවද? ජෙන්ඩර් ස්ටීරියෝ අන්න පිරිමි කිව්වහම අර ඒකත් හොඳ දෙයක් සර්. පිරිමි කිව්වහම අඬන්න එපා. හැබැයි ඒක දැන් චුට්ටක් සමාජයේ කතාබහට ලක් වෙන දෙයක්. පිරිමි අඬන්න ඕනේ නැත්තේ නෑ. පිරිමි ඇඩිය යුතුයි. ඇයි පිරිමි අඬන්න එපා කියන්නේ? පිරිමි කියන්නේත් මිනිස්සෙක්. ඉතින් පිරිමියා කියන්නේත් මිනිස්සෙක්. දුක දැනෙනවද? දුක දැනෙනවා. අනිවාර්යෙන් අඬිය යුතුයි. ඒක ඉතින් සමාජයෙන් හැදෙන්න ඕනේ දෙයක්. ආකල්පමය වශයෙන් හැදෙන්න ඕනේ දෙයක්. ගොඩක් හංවඩු ගහනවනේ එපා එපා පිරිමි වුණාම අඬන්න එපා පිරිමි වුණාම මෙහෙම ඉන්න ඕනේ පිරිමි වුණාම හොඳ ආත්ම විශ්වාසයක් පෞරුෂයක් තියෙන්න ඕනේ එහෙම එකක් නැහැ පිරිමි කියන්නේ මිනිස්සෙක් ඒ අඬුවට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒ ඉමෝෂන් එක පිට කරගන්න එකයි වැදගත් සහ අහපු ප්‍රශ්නේ මෙස කියපු දේ විරහව විදපු කෙනෙක් විරහ ගීත අහලම ඒකෙන් එළියට එනවා කියන ඇත්තට මේක හරිම සයන්ටිෆික් සේම කිව්වට ඒක හරිම විද්‍යාත්මකයි. මොකද අපි ඒ තනින් පැනලා යන්නේ නැතිව අපි කරන්න ඕනේ ඒ ඉමෝෂන් එකත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඒකෙන් පැනලා යන උත්සාහ කරන තාක්කල් අපි ඒකට හරියට අපේ ඇඟ ඇතුලෙන් හීල් වෙලා නැහැ. කොහේ හරි පොඩ්ඩක් එක තැනක නතර වෙලා ඒක රැඳිලා තියෙනවා. ඒක අපි දන්නේම නැති වෙලාවක අවස්ථාවක ඒක ලොකු පිපිරීමක් විදිහට උඩට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර සර් කිව්වා වගේ දුක දැනුනොත් දුක එක්ස්පීරියන්ස් කරන්න පොඩ්ඩක් ඒ ඉමෝෂන් එකත් එක්ක ඉන්න. අපි දැන් අර කවුරු හරි නැති වුණොත් මොකක් හරි අපි හිතමු අපි සමීප කෙනෙක් නැති වුණා කියලා. ඒ වෙලාවේදී අපේ මිනිස්සු විදිහට ස්වභාවයෙන්ම හැදිලා තියෙන්නේ අපි ඒක කාලයක් යම්කිසි කාලයක් ගන්නවා අපි හීල් වෙන්න. ඒ කාලේ අපි හිතමු අපි ළඟම කෙනෙක් මාස 3යි කියපු කතාව ඇද්ද? ඒ කියන්නේ ඒක මොකද්ද? වෙනස්ද? ඒ කියන්නේ අර තුනී වෙන්න යන කාලේ එෆයක් නැති වෙලාද? සාමාන්‍යයෙන් කියන්නේ එහෙමයි. මාස 3කින්. හැබැයි කියපු කතාව හරිනේ. ඔව් මාස 3කින් හීල් වෙනවා කියලා තමයි කියන්නේ. ඒක මේ රිකවර් වෙනවා කියලා තමයි කියන්නේ. නමුත් එහෙම නොවුණු අවස්ථාත් අපිට හම්බෙලා තියෙනවා. හැබැයි පොදුවේ ගත්තාම මාස 3ක් වගේ කාලයක් ඇතුළතදී ඒ දුක ඒ මෙමරීස් ඒවා ඔක්කොම මම කියන්නේ සම්පූර්ණයෙන්ම ඉරේස් මකලා දානවා කියලා නෙවෙයි. ඉතුරු වෙනවා. ඒක මිනිස්සුන්ගේ ස්වභාවය. හැබැයි අර දුක කියන දේ ටික ටික සහ ඒ මතක ටික ටික ෆේඩ් වෙලා අපි අර සායන් දෙකක් එකට කරද්දී ඒ සායන් දෙක දෙපැත්තට ෆේඩ් වෙන්නේ පොඩ්ඩක් අර සම්පූර්ණ පාට එන්න දෙපැත්තට එන්න කලින් මැද පොඩ්ඩක් ෆේඩ් වෙලා අමුතු පාටක් හැදෙන්නේ. අන්න ඒ වගේ මෙමරිස් ෆේඩ් වෙලා යනවා. හැබැයි ඒකෙන් කියන්නේ සම්පූර්ණයෙන්ම සුදු පාට මැද ගාලා නැහැ. තාමත් ජීවිතේ තියෙනවා. අලුත් මිනිසෙක් විදිහට ඉස්සරහට යනවා. ඉතින් අපි කතා කර හිටියේ දුකක් දැනුනහම දුකත් එක්ක ඉන්න. දුක හිතන දේවල් තව ඇහුවත් කමක් නැහැ. අවුලක් නැහැ. ඒ කියන්නේ චිත්‍රපටයක් වගේ බැලුවත් කමක් නැහැ නේ. මට හිතෙන විදිහට සහ ගොඩක් අය කියන විදිහට දුකෙන් පැනලා ගියොත් තමයි අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ සර් ප්‍රශ්නේ. දුකත් එක්ක ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒක හීල් වෙනවා කාලයත් එක්ක. ඒක සර් කියපු එක හරි. සර් ආපු අනිත් ප්‍රශ්නේ තමයි ගොඩක් පිරිමි කට්ටිය සිවිදිවි නසා ගන්නවා. සියදිවි නසා ගන්නවා. පර්සන්ටේජ් එක පිරිමියා වැඩි. ඔව් ඒකට සර් මට හිතන විදිහට ඒක හේතුවක් වෙන්න පුළුවන් අපි කලින් කතා කරපු එක. ජෙන්ඩර් ස්ටීරියෝටයිප්. පිරිමි කට්ටිය ගොඩක් ඇතුලේ හිර කරගෙන ඉන්නවා දේවල්. එක්ස්ප්‍රෙස් කරොත් ඒකේ යාගේ පර්සනැලිටි එකට අවුලක් වෙයි කියලා හිතන අවස්ථා තියෙනවා. ඒක කිව්වොත් මං ගැන මොනව හිතයිද වගේ එකක් හිතනවා ඇති කියලා මම විශ්වාස කරනවා. මම මේ කියන එකම හරිද නැද්ද කියලා කියන්නේ. හැබැයි මගේ අත්දැකීමත් එක්ක මම කියන්නේ ගොඩක් ජෙන්ඩර් ස්ටීරියෝටයිප් කියන එක බලපානවා පිරිමි කට්ටිය මේ වගේ සිවිදිවි නසා ගැනීම වලට යන්න සහ ටීනේජ් ඒජ් එක. ඒකෙදි මම කියන්නම් කොහොමද ටීනේජ් කෙනෙක් මේ විදිහට අපි දැන් මේ පත්තරවල නිවුස් වල දැන් මේ පහුගිය දවස් ටිකෙත් අපිට කැම්පස් වල අහන්න ලැබුණ දෙයක් තමයි සුයිසයිඩ් කරගන්න. තරුණයෝ ඇයි මෙච්චර සියදිවි නසා ගැනීම වලට යොමු වෙන්නේ? මම එක හේතු දෙකකට අපි කොටස් දෙකකට බෙදලා කතා කරමු. ඒක තමයි ජීව විද්‍යාත්මක හේතු.
ඉස්සෙල්ලා මම ඒක කියන්නම් ජීව විද්‍යාත්මකව ඇයි මේගොල්ලන්ට මේ වටපිටාව හැදෙන්නේ කොහොමද කියන එක. පළවෙනි කාරණාව සර් හොඳට උස මහතට හැඩිදඩි පෞරුෂයකින් හිටියට තාම මොලේ වර්ධනය වෙන ගමන් තියෙන්නේ. අවුරුදු 25 වෙනකන් බ්‍රේන් එක ඩිවලොප් වෙනවා. ඉතින් A level classes වල ඉන්න කට්ටිය O level කරන කට්ටිය ගොඩක් හැබැයි යුනිවර්සිටි ඇතුළට ගියාට පස්සෙත් සුයිසයිඩ් කර ගැනීම තියෙනවා. ඒ රේන්ජ් එකේ ඉන්නේ තාම බ්‍රේන් එක ඩිවලොප් වෙන ගමන් ඉන්නේ. විශ්වවිද්‍යාල විශ්වත් ප්‍රවණතාවක් තියෙනවනේ සිදුන තියෙනවා. වාර්තා වෙනවා. ඒක ගොඩක් කට්ටිය බ්ලේම් එක දාන දෙයක් තමයි අයියෝ ඉගෙනගෙනත් මෙහෙමද? එහෙම අපිට සයිකොලොජි කරලත් මෙහෙමද කියන කට්ටිය ඉන්නවා. නමුත් සයිකොලොජි කරා කියලා මතකයක් තියෙනවා කොහොමද සයිකොලොජි කරපු පුතෙක්ගේ අවසනාවන්ත. ඒකෙදිත් සෑහෙන මිනිස්සු ඇඟිල්ල දික් කරලා කියන්නේ සයිකොලොජි කරලත් මෙහෙමද? සයිකොලොජි ඉගෙන ගන්නවා කියන එක සම්පූර්ණයෙන්ම ජීවිතේ අපි මෙහෙම ස්පෙක්ට්‍රම් එකක් විදිහට ගත්තොත් ඉපදුන දවස් ඉඳලා මේ වෙනකන් ඉගෙන ගන්න එක කරලා තියෙන හරි පොඩි ප්‍රමාණයක්. ඒක අපි සබ්ජෙක්ට් නොලෙජ් එක අරන් තියෙන හරි ටික කාලයක් කාල සීමාවක් ඇතුළත. ඊට වඩා මේ වගේ ලොකු කාල සීමාවක් ඇතුළතදී අපි සමාජානියෝජනයේ ක්‍රියාවලිය කියන එක වෙනවා. ඒක පවුලෙන් වෙනවා, පාසලෙන් වෙනවා, සමාජයෙන් වෙනවා. ඒ එන ගන්න දැනුම එක තමයි එකනාගේ ආකල්ප, හැසිරීම, චර්යාව හැදිලා තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් බලහත්කාරයෙන් අර පොඩි කැලලක් ඉගෙන ගත්තා කියලා ඒක සම්පූර්ණයෙන්ම මිනිස්සෙක් එහෙම් පිටින්ම කන පිට හරවන්න බෑ. අපි හැමෝම මිනිස්සු, අපි හැමෝටම ෆීලිංගස් තියෙනවා. ඉතින් ඒ ඉගෙන ගන්න දේ ඇප්ලයි කරගන්න බැරි වුණා කියලාත් ගොඩක් මිනිස්සු ඇඟිල්ල දික් කරනවා. ඒක හරි වැරදි. මම ඒක මේ වෙලාවෙත් කියන්න ඕනේ. සයිකොලොජි නෙමෙයි මොනවා කරත් ධනය, බලය, නිල, නම්බු, නාම මොකක්ද ඉගෙනගෙන තියෙන්නේ කිසිම දෙයක් වැඩක් නෑ ડિප්‍රෙෂන් හැදෙන්න. මොන වෙලාවේ කාට කොහොම කොතනදී හැදෙද්ද කියලා කියන්න බෑ. ඒ කියන්නේ මේ ගැන ඉගෙන ගත්ත කෙනෙක්ට උනත් ડિප්‍රෙෂන් තත්ත්වෙ එන්න පුළුවන්. එන්න පුළුවන්. නමුත් විශේෂත්වය තමයි ඒක මැනේජ් කරගැනීමේ හැකියාවක් යම්කිසි වඩා වැඩි තියෙනවා. ඒක යම් යම් හේතු සාධක මත වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා අර ඉගෙන ගත්තේ මේකයි කියලා ගිල දික් කරන එක ගොඩක් වැරදි. ඒ නිසා දැන් මම කී හිටියේ කොහොමද ටීනේජර් කෙනෙක් වැඩි ප්‍රවණතාවයක් දක්වන්නේ මේ ડિප්‍රෙෂන් මට්ටමෙන් එන්න සහ සුයිසයිඩ් කරගන්න. බ්‍රේන් එක ඩිවලොප් වෙනවා. ඒ විශේෂයෙන්ම ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන්නේ අපි කියනවා තාර්කිකව අපිට හිතන්න පතන්න උදව් කරන රීජන් එක තමයි මොලේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක කියලා කියන්නේ. එතකොට මේ කෝටෙක්ස් එක මේ රීජන් එක තාමත් ඩිවලොප් වෙමින් තමයි ඉන්නේ මේ ටීනේජ් වයසේ පසු කරන කට්ටියගේ. සහ ඇමිග්ඩලා කියන කොටස. ඒකෙන් කරන්නේ සර් ඉමෝෂන්ස් රෙගියුලේට් කරනවා. අපේ චිත්ත වේග පාලනය කරනවා. අපිට දුක දැනෙද්දී අපි කොහොමද ඒක හරි විදිහට මැනේජ් කරගන්නේ? ඒකත් එක්ක කෝප් කරලා අපි හරි පැත්තට යන්නේ කොහොමද? ඒ දේවල් චිත්ත වේග කළමනාකරණය තමයි ඇමිග්ඩලා කියන කොටසෙන් කරන්නේ. ඒකත් තාම ඩිවලොප් වෙමින් පවතින්නේ. ඉතින් එහෙම වුණාම පොඩි බයොලොජිකලි පුෂ් එකක් තියෙනවා. වෙන පාරවල් වල යන්න. මැෂින් එකක් වගේ තමයි නේ ශරීරය. සම්පූර්ණ මැෂින් එකක් නේ. ඒකේ මගේ මේ 100ට යම්කිසි ප්‍රමාණයක් මේකෙන් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඊට වඩා ලොකු බලපාන සාධකයක් තියෙනවා බයොලොජිකලි මෙන්න මේ කියන සාධක බලපාන සහ හෝමෝනල් චේන්ජස්. මේ කාලේ අපි පියුබර්ටි එකත් එක්ක නව යෞනිකයට ලැබීමත් එක්ක වෙන හෝමෝනල් චේන්ජස් ගොඩක් වෙලාවට ડિප්‍රෙෂන් මට්ටමට තල්ලු කරන විදිහේ පසුබිමක් හදන්න පුළුවන්. ඒ හෝමෝනල් රිලීස් වෙන හෝමෝන්ස් රිලීස් වෙන එකත් එක්ක කෝටිසෝන් ඊට පස්සේ අපි කියනවා ටෙස්ටෙස්ටරෝන් වගේ හෝමෝන්ස් වල වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ හෝමෝන්ස් වල සිද්ධ වෙන වෙනස්කම් එක්ක ඇමිග්ඩලා එකේ ෆන්ක්ෂන් එකට ඒ කියන්නේ අපි ඉමෝෂනල් රෙගියුලේෂන් චිත්ත වේග කළමනාකරණය කියන කොටස කාර්ය සිදු කරන පාර්ට් එකට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ බයොලොජිකල් පැත්ත. දැන් ඊටමත් වැදගත්ම දේ මම කියන්නේ. අනේකට සර් ගෙනුත් අදහස් වුණේ මොකද සර් ටීනේජර්ස්ලත් එක්ක වැඩ කරන්නේ මට හිතන විදිහට සර් ගොඩක් පළවෙනි දේ තමයි මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා මගේ ළඟින් ආශ්‍රය කරපු යාළුවෙක් සුයිසයිඩ් කරගත්ත යුනිවර්සිටි එකේ මම නම් ගම් සඳහන් කරන්න නැතුව කියන්නම් මම ඔබ්සර්ව් කරපු දෙයක් තමයි පර්ෆෙක්ෂනලිසම් කියන එක හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනේ මං කියන්නේ මේ ඒ කෙනාගේ මේ දේ තිබ්බම කියලා නෙමෙයි මම ඔබ්සර්ව් කරන විදියට සහ අනිත් කේසස් වලත් මම දැකපු දෙයක් පර්ෆෙක්ට් වෙන්න ඕනේ 100% මේක දැන් එක්සෑම් එකක් ලියනවා නම් ලකුණු 100%ම තියෙන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම උනේ නැත්තම් පොඩි අවුලක් වෙන්න පුළුවන්. මේක කොහොමද මම එතකොට මූණ දෙන්නේ? එයා හැදුන පරිසරයේ අර මං කිව්ව සමාජානියෝජනයේ කාර්ය පෙරදිලා නැහැ. පෙරදෙන්න බෑ. අන්න හරියටම හරි. සහ ජීවිතේ බැනුමක් අහලා නැහැ කවදාවත්. ගුටියක් කාලා නැහැ. එහෙම වුණාම මොකද? සෙකන්ඩ් වෙන්න කැමති නැහැ. සෙකන්ඩ් වෙන්න කැමති නැහැ. එහෙම වුණාම
ඒක ලොකු ඛේදවාචකයක් බවට පත් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට සුයිසයිඩ් කරගන්න කලින් දවසේ අපි හිතමුකෝ හේතුවක් කියලා කාගෙන් හරි මොකක් හරි බ්ලේම් එකක් ආව කියමුකෝ. ඒක වෙන්න පුළුවන් ඒ කෙනාගේ ජීවිතේ පළවෙනි බැනුම. ඒ අර තැලිලා ඒ කියන්නේ මං කියන්නේ තැලෙන්න පොඩි වෙන්න ඕනි කියන එක නෙමෙයි. නමුත් ක්‍රිටිස් රැග් සීසන් එකේ සමහරක් කට්ටිය මැරෙන්න හේතුව ඔකද? ක්‍රිටිසිසම්ස් බාර ගන්න ඒ කියන්නේ රැග් එකේ නම් ඒක වෙනම එකක්. ඒක අනවශ්‍ය විදිහට ශාරීරික වශයෙන් කරන පීඩනය දරා ගන්න බැරි වෙනහම ඔව් ගොඩක් ඒකත් එකක් වෙන්න පුළුවන් සර්. ඒ කියන්නේ ඒත් අපි හිතමුකෝ ජීවිතේ බැනුම් අහලා තියෙනවා ඊට පස්සේ ගුටි කාලා තියෙනවා එහෙම පරිසරයක් තියෙන කෙනෙකුත් ඇවිල්ලා රැග් වෙලා සුයිසයිඩ් කරගන්න අවස්ථා අපි දැකලා තියෙනවානේ. එතන වෙනම එකක්. අපි ඒක හැමිට පස්සේ කතා කරමු. එතකොට දැන් අර මං සර් හොඳ තැනකට ආවා. අර සෙකන්ඩ් වෙන්න කැමති නෑ. පර්ෆෙක්ෂනලිසම් කියන එක හොඳටම මම දැකපු දෙයක් තමයි මේ ડિප්‍රෙෂන් මට්ටමට එන කට්ටියගේ තියෙන. ක්‍රිටිසිසම්ස් බාර ගන්නත් පුළුවන් වෙන්න ඕනේ ජීවිතේ. තව කවුරු හරි බැන්නහම හරි ඒක සාධාරණ නැත්තම් ඊට වඩා කරන්න දේවල් තියෙනවා අපිට. ජීවිතේ නැති කරගන්න දෙයක් නෙවෙයිනේ. ඒ වගේ අර පර්ෆෙක්ෂනිසම් කියන දෙත් එක හේතුවක් මේකට. ඒකට එකග වෙනවද? මොකද අර හැම දෙයක්ම හරියටම තියෙන්න ඕනි කියන එක සමහරක්ලාට ඒක දීර්ඝකාලීනව තියෙන කෙනෙක්ට OCD රෝග ලක්ෂණත් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් OCD කියනවා අපි හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙන්න ඕනේ. අපි ඇඳේ නිදාගෙන නැගිට්ටත් බෙඩ් ෂීට් එකේ රැල්ලක්වත් ගිහිලා තියෙන්න බෑ. අන්න ඒකත් පර්ෆෙක්ට්. එහෙම නැත්තම් ස්ට්‍රෙස් ලෙඩක්. ඒකත් ලෙඩක්. ඒකට එහෙම මේ OCD එක දන්නවනේ කට්ටිය. ඒකට එහෙම අර මේ ස්ට්‍රෙස් සහ ડિප්‍රෙෂන් කියන්නේ ළඟින්ම යනවනේ. ළඟින්ම යන්නේ නැහැ සර්. ස්ට්‍රෙස් කියන්නේ එක තත්ත්ව දැන්. ස්ට්‍රෙස් එකෙන් පටන් ගන්නේ නේ. ස්ට්‍රෙස් එකෙන් පටන් ගන්න. මුල් අවධිය. ඒක අර මං කියපු සයිකල් එකක් විදිහට ක්‍රියාත්මක වෙලා ඒකට එක්ස්පෝස් වෙන කාලෙත් එක්ක තමයි අවසානයේ ડિප්‍රෙෂන් විදිහට රෝගයක් විදිහට එළියට එන්නේ. ඒක යා කාගෙත් එක්ක හරි කතා කරලා ඒ ප්‍රශ්නෙට විසඳුම හොයාගෙන නැති වෙලා වෙන්න පුළුවන්. එයාට උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ වෙන්න පුළුවන්. මොන හරි හේතු සාධක මත. දැන් අර පැරදිලාම නැති ළමෙක්ට කොහොමද අපි උපදෙස් දෙන්නේ? කියන්නේ උපදෙස් අහන්නත් කැමති නැත්තම් ඒක එක දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සර්. ඒක සාමාන්‍යයෙන් ඒ වගේ ලක්ෂණ පෙන්눔 කරනවා නම් අපි අනිවාර්යයෙන් උපදේශක වරයෙක් පැත්තේ යවන්න ඕනේ. එතනදී අපි CBT කියලා අපි කියනවා මම දැන් මං කිව්වට ඒක ගොඩක් පරාසයක පැතිරෙන දෙයක්. අපි ටික වෙනස් කරනවා. යාගේ කොග්නිෂන් එක වෙනස් කරනවා. හිතන විදිය වෙනස් කරනවා. ඊට පස්සේ යාගේ චර්යාව වෙනස් කරනවා. ඒකට තමයි CBT කියලා කියනවා. ප්‍රජානන මනෝචිකිත්සාව. ඒ හරහා අපිට පුළුවන් එයාගේ හිතන පතන විදිය ඒ දේවල් වෙනස් කරන්න. මේ ડિප්‍රෙෂන් වලට එන එක හේතුවක් විදිහට මම අයිඩෙන්ටිෆයි කරගත්ත දෙයක් තමයි අර ඒ කියන පර්ෆෙක්ෂනිසම් සර්. ඒක ලොකු ගැටලුවක්. අනෙත් එක තමයි කම්පැරිසන්. කට්ටියත් එක්ක කම්පෙයා කරනවා. මේ දැන් ළමයි කම්පෙයා කරන්නේ සසදනවනේ. සසදනවා. රෝල් මොඩල් එකක් තියාගත්තට කමක් නැහැ. අපි හැමෝටම රෝල් මොඩල් එකක් ඉන්න පුළුවන්නේ. ඒ විදිහට මම හැදෙන්න ඕනේ. මෙහෙමයි. රෝල් මොඩල් එකක් තියාගන්න එකයි කම්පෙයා කරනවා කියන්නේ එකයි දෙකක්. එතකොට අනිත් එක විශේෂම දේ දැන් ළමයි කම්පෙයා කරන්නේ මේ සමාජ මාධ්‍ය ජාලාවල දකින දෙයක් එක්ක. අපි ඒක දන්නවද ඇත්තද බොරුද මේ මොකද්ද කියලා දන්නේ නැතුව ඒ දේවල් එක්ක කම්පෙයා කර ගොඩක් වෙලාවට මේක තව දෙයක් කියන්න ඕනේ මේත් එක්කම මේ ටීනේජර්ස් ළඟ තියෙනවා ඉමැජිනරි ඔඩියන්ස් කියලා එකක්. ඒගොල්ලන් හිතාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා. අපි ඒ නිසා හොඳට ඇඳලා කරලා යන්න ඕනේ, ලස්සනට යන්න ඕනේ, අපි හැන්ඩ් විදිහට ඉන්න ඕනේ, අපි ස්ටයිල් කරන්න කමන්නේ නැහැ. මේ හිටියට ඒ කියන්නේ මනෝලෝකයක ජීවත් වෙනවා. ජීවත් වෙනවා. ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන් දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. ඒකනේ දැන් ඔය බස් එකේ එහෙම පිරිමි ළමයිගේ තියෙනවා නේද? ගෑල් ළමයිගෙත් එහෙම කොණ්ඩේ චුට්ටක් හදන හැම වෙලෙම කණ්ණාඩියෙන් බලනවා. අවධානය ඉල්ලනවා. ඒක පොඩ්ඩක් අර ටීනේජ් කියන කැටගරි එක ඇතුලේ ගොඩක් තියෙනවා. ඉමැජිනරි ඔඩියන්ස් කියන එක. එතකොට මේ දේවල් එක්ක මොකද වෙන්නේ? ඒගොල්ලන් සෝෂල් මීඩියා වලට ගිහිල්ලා ඒ වගේ තියෙනවා අනුකරණය කරන්න, ඒවට ඒ විදිහටම වෙන්න බලන්න, ඒවත් එක කම්පෙයා කරලා චුට්ටක් හරි එහෙම අවුල් වුණොත් මට මේක නැති වුණොත් ටක් ගාලා ට්‍රිගර් වෙන මට්ටමට එනවා. අනවශ්‍ය විදිහේ කම්පැරිසන්ස් කරනවා. ඒකත් එක හේතුවක් මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වෙට එනවා. මම කියන ආරම්භක අවධියේදී මෙහෙම වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ මොකද ළමයි දැන් කරන්නේ මොකද්ද? දොර වහ ගන්නවා, කාමරේට ඇවිල්ලා ෆෝන් එක ස්ක්‍රෝල් කරනවා, උඩට ඒක දිහා බලාගෙන ඉන්න එක හැර වෙනම කිසිම දෙයක් කරන්නේ නැහැ නේ සර්. දැන් ළමයි සර්ලත් එක්ක විවෘත වෙන්න නිසා සර් දන්නවා ඇති
ෆෝන් එකට කොච්චරක් දුරට ඇටච් වෙලාද ඉන්නේ කියලා. එතකොට මේ සෝෂල් මීඩියාස් වලින් දකින දේවල් එක්ක ඒගොල්ලන් කම්පෙයාර් කර වෙනම චරිතයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා අර ඉමෑජිනරි ඔඩියන්ස් එකත් එක්ක. එතකොට ඒගොල්ලන් ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක. හරිද? එතකොට ඒ කම්පැරිසන් එක කොහේ හරි අවුල් ගිය ගම. ඒ කියන්නේ ඒ විදිහට ඒගොල්ලන්ට ඉන්න මෙයා මෙහෙමයි මම මෙහෙමයි කියලා එක අතකින් දුක හිතෙන්න පුළුවන්. කඩා වැටෙන්න පුළුවන්. ඒ තත්ත්වයට යන්න බැරි වුණ තන ડિප්‍රෙස් වෙන්න පුළුවන්. මේක හේතුවක් මම කියන්නේ. ඒක එකක්. එතකොට දැන් මම කිව්වා පර්ෆෙක්ෂනිසම්, කම්පැරිසන්. ඊට පස්සේ රියලිස්ටික් නැති එක්ස්පෙක්ටේෂන්ස් තියෙන එක. යථාර්ථවාදී නොවන බලාපොරොත්තු. ගොඩක් ටීනේජර්ස් ලගේ සහ අනිත් පිරිස අතරත් යථාර්ථවාදී නොවන. අපි හිතමුකෝ දැන් අපිට A level වලට A3ක් ගන්න ඕනි කියලා. ඒක යථාර්ථවාදී කරගන්න එක තියෙන්නේ අපේ අතේ. අපි හිතමු නිකන් අපි හිතාගෙන මම A3ක් ගන්න ඕනි කියලා හිතාගෙන ගිහිල්ලා මොකුත් මේ වැඩ කරන්න නැතුව ගිහිල්ලා එක්සෑම් ලියලා A3ක් ගන්න බෑනේ සර්. ඒ කරලා ඊට පස්සේ ડિප්‍රෙෂන්. උනහම ඩිප්‍රෙෂන් වල වැඩකුත් නැහැ ඉතින්. ඊට පස්සේ වැඩකුත් නැහැ. ඒකයි මෙතන වැදගත්ම දේ. අර යථාර්ථවාදී එක්ස්පෙක්ටේෂන්ස් තියාගන්න ඕනේ. එහෙනම් ඔයාට A3ක් ගන්න, A4ක් ගන්න ඕනි නම් ඔයා ඒකට කරන්න ඕන වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඔයා රියලිස්ටික් වෙන්න ඕනේ. ඔයා ස්මාර්ට් විදිහට ගෝල් සෙට් කරගන්න ඕනේ. මම A3ක් ගන්න නම් අද දවසේ මම කරන්න ඕනේ වැඩේ මොකද්ද? ලොකු ගෝල් එක චූටි කොටස් වලට කඩලා A3ට යන්න නම් මට අද දවසේ කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය කළ යුතු වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ වැඩ ප්‍රමාණය කරන්නේ නැතිව A3ක් රිසල්ට්ස් ආවට පස්සේ ආවේ නැහැ කියලා අර යථාර්ථවාදී නෑ සර්. ඒ බලාපොරොත්තු වීම යථාර්ථවාදී නෑ. ඉතින් එතකොට කඩා වැටෙනවා. මොකද යා ලෝකයක් හදාගෙන ඉන්නේ මනෝලෝකයක් හදාගෙන ඉන්නේ මට A3ක් එයි. මම මෙහෙම පාස් වෙයි. මම මෙහෙම යුනිවර්සිටි යයි කියලා හිතාගෙන හිටියට වැඩක් නෑ. ඒක සර් දකින්නවද ළමයි ගැතුළු මම තනින් තන දකින්න. මම දකින්නවා ඒකත් දකින්නවා. එහෙම සමහරකට ගෙවල් වලිනුත් කියනවනේ එක වෙන්න ඕනි වා මෙහෙම වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ ළමයින්ට මේ අනවශ්‍ය ප්‍රෙෂර් එකක් දෙනවා. ඒක නෙවෙයි කල යුතු. දැන් අපි ඉස්සරහට කතා කරමු පේරන්ට්ගේ රෝල් එක මොකක්ද කියලා මේ සම්බන්ධයෙන්. ඒ සර් කිව්වා වගේ අර හැම වෙලේම යථාර්ථවාදී වෙන්න ඕනේ. බලාපොරොත්තු තියාගන්න ඕනේ. එහෙම යථාර්ථවාදී බලාපොරොත්තු අනවශ්‍ය විදිහට බලාපොරොත්තු ගොඩනගා ගන්න එක නෙවෙයි අපි ජීවිතේ කරන්න ඕනේ. ප්‍රැක්ටිකල් දෙයක්. රියලිස්ටික් දෙයක්. හොයාගෙන පොළවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ. හුරු කරන්න ඕනේ. අපිත් ඔටෝමැටිකලි අපිත් නේ. ඔටෝමැටිකලි අපිත් සමහරක් අපේ මේ ජීවත් වෙන දැන් වටපිටාව, අපේ සමාජ ක්‍රමය, තරගකාරී ඒ දේවල් හැම දෙයක්ම එක්ක අපි નિરાයාසයෙන්ම අපි ඔය කියන දෙයට යොමු වෙනවා. මේ කතා කරන අපිත් යොමු වෙන්න පුළුවන්. නමුත් එතනදී නතර වෙලා හිතන්න ඕනේ නෑ. අපි මෙතෙන් යන්න නම් ඕකේ. අපි මොකද්ද අපෙන් විය යුතු වැඩ ප්‍රමාණය මොකද්ද? අපි මේක කරලා ඔන්න ડિප්‍රෙෂන් ආවොත් හොඳයි කියලා නෙමෙයි මං කියන්නේ. සාධාරණ හේතුවක් තියෙනවා අපිට කතා බහ කරලා ඒක ආයෙත් මුලින් ඉඳන් පටන්ගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම් අරමුණක් වෙනුවෙන් පෙනී හිටියා. යම් අරමුණකින් අපි කැපත් වුණා. පෙනී අරමුණක් තිබුණා. ඒ අරමුණ වෙනුවෙන් අපි පෙනී හිටියා. ඒ වෙනුවෙන් අපි කැපකිරීමුත් කරා. නමුත් දිනන්න බැරි වුණා. නමුත් අපිට තව පුෂ් එකක් දීලා යාව. එතකොට ලේසි වැඩේ කරගෙන යන්න ඉස්සරහට. දැන් එක සැරයක් අපි ඇටෙම්ප්ට් එකක් දරලා තියෙනවා. අපිට එක්ස්පීරියන්ස් එක තියෙනවා. අපිට ඒ ශක්තිය තියෙනවා තව එකකට යන්න. එතකොට වැඩේ ලේසි. මුකුත්ම කරන්න නැතුව හීන ලෝකෙක ඉඳලා එක්සෑම් එකට මොනවද රිසල්ට්ස් ආපුවාම එකපාරටම ජීවිතේ කඩන් වැටෙන එක නෙවෙයි විය යුත්තේ. ඒ නිසා දැන් බලාගෙන ඉන්න නංගිලා මල්ලිලටත් මම කියන්නේ ඔයාලට ගෝල් එකකට යන්න ඕනේ නම් ඒ කියන්නේ ડિප්‍රෙෂන් මට්ටමට අවසානයේ එන්නේ නැතිව හෙල්දි විදිහට ඕගොල්ලන්ගේ ගෝල් අචීව් කරගන්න ඕනේ නම් ඔයාට ඒ ගෝල් එක වෙනුවෙන් අද කරන්න තියෙනවා වැඩ ප්‍රමාණයක්. ඒ වැඩ ප්‍රමාණය අනිවාර්යෙන් කළ යුතුයි. ඒ වැඩ ප්‍රමාණය කරන්නේ නැතුව පස්සේ අපිට කාටවත් ඇගිල්ල දික් කරන්න බෑ. ඒක තමන්ට වෙන්න පුළුවන්, අනුන්ට වෙන්න පුළුවන්, ඔයාටවත් අනිත් අයට ඒක තමන්ගෙන් විය යුත්තේ ඉස්සලාම කරන්න නම් අපි හරියට ගෝල් එකක් සෙට් කරගෙන ඒ ගෝල් එකට යන්න නම් අද දවස් ඇතුළත කරන්න වැඩ ප්‍රමාණය මොකක්ද කියන එක අනිවාර්යෙන් අපි ප්ලෑන් කරගෙන ඉන්න ඕනේ. එතකොට එක හේතුවක් තමයි සර් මම කියපු විදිහට unrealistic expectations. එහෙම වුණාම ගොඩක් මිනිස්සු එකපාරටම කඩා වැටෙනවා. ඒක එක දෙයක්. අනිත් හේතුව තමයි අපි කියනවා alternatives explore කරන්න හැ ගොඩක් කට්ටිය. මොකද මේ alternatives explore කරන්න නැහැ කියලා කියන්නේ අපි දෙකකින් දැන් අපි හිතමු ලංකාවේ අධ්‍යාපන ක්‍රමයස හරිම අපි ඒක ලෝකේ වැඩිම එක්සෑම් තියෙන රට. විභාග කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපනය.
කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් තියෙන වැඩියෙන්ම එක්සෑම්ස් තියෙන රට ලංකාව. ලෝකේ. එතකොට කොච්චර පීඩනයකින් මේ ළමයි ටීනේජර්ස්ලානේ ඕවට දැන් පෙනී සිටින්නේ පීඩනයකින් ඉන්නවා ඇතිද? එතකොට ඒ සිස්ටම් අවස්ථාව තමයි ඒක අනවශ්‍ය ප්‍රෙෂර් එකක් ළමයි. ඒ සිස්ටම් එක අපේ සර් එහෙම හැදිලා තිබ්බට අපිට බැරිද වෙනස් විදියකට හිතන්න මේ A level O level පාස් වෙලා නැතු මං කියන්නේ A level O level පාස් වෙන්න එපා කියලා නෙවෙයි. ඒක අපේ තිබිය යුතු ක්වොලිෆිකේෂන් එක. අනිවාර්යෙන්. නමුත් ඒක නෑ කියන එකෙන් ගොඩාක් ළමයි දැන් කඩා වැටෙනවනේ සර්. දැන් A level පාස් වුණේ නැත්තම් එක පාටම ලොකු ජීවිතේ කඩා වැටීමක්. ඇයි එහෙම වෙන්නේ? අපිට බැරිද වෙන ඔල්ටර්නේටිව්ස් හොයන්න ජීවිතේ? සමහරක් අවස්ථාවල අපිත් නොදැනුවත්ව මේ වැරද්ද කරනවා වෙන්න පුළුවන්. ඒ අපේ මේ හැවිදලා තියෙන පරිසරය. අපිත් කියනවනේ. විභාගේ කරගත්තේ නැත්තම් පුතේ ගොඩ යන්න බැරි වගේ දේවල් අපි කටිනුත් කියවෙන්න පුළුවන්. අපි කියනවා මම නම් කියනවා. ඒක කිව්වට වැරදි නෑ සර්. මොකද අපි හැදලා තියෙන සමාජ ක්‍රමය. ඒ පසුබිමින් අපි පොඩි කාලේ ධම්ම කියන්නේ ශිෂ්‍යත්ව පාස් වෙන හොල පාස් වෙන A level පාස් වෙන කැම්පස් යන ඕන ඕක තමයි හරිම ෆික්ස්. එතනින් එහාට දෙයක් දකින්න ළමයිට හුරු කරලා නැහැ. මේක පොඩි කාලේ ඉඳන් කරන්න ඕන දෙයක්. ඒ සමහර ඔය මේ සයන්ටිස්ට්ලාගේ එහෙම ළමයි මම දැකලා තියෙනවා දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගේ ඉස්කෝලේ ආවට නැතුව ඒගොල්ලන්ට වෙන වෙන දේවල් කියලා දෙනවා. ඒ වෙනස් විදිහට දකින මිනිස්සු මම ඒක හරි කියන ඔප්පු කියනව නෙවෙයි මම. නමුත් අපි ඕල්ටර්නේටිව්ස් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. මේක නැත්තම් අපේ B ප්ලෑන් එක මොකද්ද? මේක බැරි වුණොත් අපි ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඒ දේවල් හිතන්නේ නැහැ. ඒක හිතුව නැතුණාම හැම ළමයෙක්ටම මේ විභාගවලට එයා දක්ෂ නැහැ වෙන්න පුළුවන්. හැබැයි වෙන දෙයකට උපරිම දක්ෂ වෙන්න පුළුවන්. ඒ ස්කිල් එක හොයාගන්න එක තියෙන්නේ තමා අතේ සහ තමන්ගේ වටේ ඉන්න ඔයාලගේ පේරන්ට්ස්ලාගේ අතේ වැඩි රෝල් එකක් ඒගොල්ලන්ට තියෙනවා ප්ලේ කරන්න. ඉතින් අර ඕල්ටර්නේටිව්ස් එක්ස්ප්ලෝර් කරනවා කියන එක හරීම වැදගත්. අපි හැමදාම ජීවිතේ B ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. එහෙම නැතුනම අපි ලොකුවට කඩා වැටෙනවා. ඒ කඩා වැටීමම තමයි කෙනෙක්ව ડિප්‍රෙෂන් දක්වා ගෙනියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් A levels කරන නංගිලා මල්ලිලාට වෙන්න පුළුවන්. O levels වෙන්න පුළුවන් මාකර් එක්සෑම් එක හරියට. නමුත් එක්සෑම් එකක නෙමෙයි ජීවිතේ. එක්සෑම් එක නෙමෙයි ඒක වැරදි විදිහට ගන්න එපා. වැරදිට කියන්න වැරදිට තේරුම් ගන්න එපා. නමුත් එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. අපි උපරිමයෙන් කරන්න ඕනේ. ඒක ක්වොලිෆිකේෂන් එකක් හැම කෙනෙක්ම ලයිෆ් එක පාස් වුන්නේ නැහැ. ෆේල් වෙච්ච හැම කෙනෙක්ම ලයිෆ් එක ෆේල් උනේ නැහැ. අපිට තාමත් ඒ මානසිකත්වයට එන්න බෑ සර්. අපි එකෙන් එළියට ඇවිල්ලා නැහැ. එක්සෑම් ෆේල් වුණා කියන්නේ දැන් හිතමුකෝ අපේ රටවල් වල සංස්කෘතිකයි. ඒ සංස්කෘතික රාමුව තුළ අපිට අකමැත්තෙන් අපි යොදාලා තියෙනවා. එහෙම දාපුවාම ඉතින් හරි ඉතින් ළමයා අනිවාර්යෙන් ડિප්‍රෙෂන් තත්ත්වයට යන්න පුළුවන්. ඊට පස්සේ යා ෆේල් වෙලා ගෙදර ගියාම ගෙදර කට්ටිය අධ්‍යා බලන්න වෙනම කෝණකින් ගමේ මිනිස්සු බලන්න වෙනම කෝණකින් ඉස්කෝලේ යාළුවෝ බලන්න වෙනම කෝණකින් ඒ සමාජ ක්‍රමය හැදිලා තියෙන විදිය. ඉතින් ඒක ඕල්ටර්නේටිව්ස් එක්ස්ප්ලෝර් කරන එක පොඩි කාලේ ඉඳන් අපි හදන්න ඕන දෙයක්. ළමයිගේ ඒක දැන් සමහරකට දැන් කිව්වට ඒක ලොකුවට වැදෙන්නේ නැති වෙයි ඔළුවට. නමුත් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පොඩි කාලේ ඉඳලම මේ සිස්ටම් එක අර ෆික්ස් දෙයකට ඒගොල්ලන්ව හැම වෙලේම මේව කරන්නේ නැතිව, තල්ලු කරන්නේ නැතිව ඊට එහා අර out of the box හිතන්න පුළුවන් විදිහට ඔළුව හදලා තිබ්බනම් ડિප්‍රෙෂන් තත්ත්වය සමාජයේ තව අඩු වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක හේතුවක් ડિප්‍රෙෂන් කියන තැනට එන්න. ප්‍රශ්න මම හිතනවා උත්තරයක් හම්බුණා කියලා. හරි. අපි සෑහෙන දේවල් කතා කරා. දැන් මම මේකට මෙහෙම එකතු කරනවා දිල්ෂානි මේ. ඒ තුනක් ගන්න නැත්තම් හොඳම ප්‍රතිඵලය ගන්න ළමයා naturally talent ළමයා. හරිද? එයා කොහොමත් ක්ලාස් ගියත් නැතත් පාඩම් කරත් නැතත් එයා ඒ ක්‍රෙඩිට් එක ගන්නවම තමයි. හැබැයි සමහරක් විට අප්පුඩි ගහන්න නැති අඩුම සාමාර්ථය ගත්ත ළමෙක් ඇති ඕකේ. එයා ඒ සාමාර්ථය අරන් තියන්නේ එයාගේ ටැලන්ට් එකෙන්. හරිනම් එයාට උපතින් ආපු ටැලන්ට් එකක් නෙවෙයි. එයා උත්සාහ කරපු කෙනෙක්. හරිනම් අප්පුඩි වදින්න ඕනේ ඒ වගේ ළමයිට. මගේ පෞද්ගලික අදහස. එතකොට දැන් අපි කතා කරගෙන එනකොට දැන් Facebook බලන්නේ වෙනම දැන් අපි වගේ අය Facebook. දැන් අලුතෙන්ම ට්‍රෙන්ඩ් එක TikTok. එතකොට YouTube සාමාන්‍යයෙන් හැමෝම වගේ බලනවා. දැන් නම් TV channels නම් ගොඩාක් අඩුයි. තරුණයෝ බලනවා හරි අඩුයි. මම දන්නේ නිවුස්වත් බලනවද මම දන්නේ නැහැ. තරුණයෝ.
විශේෂයෙන්ම හොඳ ඩ්‍රාමාස් වගේ දේවල් බලනවත් දන්නෙත් නැහැ. ඒ කියන්නේ ගොඩක් හරි අඩුයි. එතකොට ළමයාට ගොඩක්ම ළඟම සාධකේ මේ මගේ අදහස අම්මට තාත්තට වඩා ළමයාට දැන් ළඟයි ෆෝන් එක. එතකොට සෝෂල් මීඩියා සහ ෆෝන් එක. එතකොට මගේ ප්‍රශ්නේ තමයි මේකෙදී අම්මගේ තාත්තගේ කාර්යභාරය මොකක්ද? ඒ කියන්නේ ડિප්‍රෙෂන් ළමෙක් අඳුන ගැනීම. ඒ ડિප්‍රෙෂන් ළමයා වෙනුවෙන් අම්මා තාත්තා මොනවද කරන්න ඕන? ඒ ළමයා නැවත ඒ කියන්නේ සමහරක් විට මේ ડિප්‍රෙෂන් වෙච්ච ළමයා සුයිසයිඩ් කරගන්න යන්න පුළුවන්. සීදී නසාගෙන යන්න පුළුවන්. සමහරක් විට මේ ලෝකේ බිහි වෙන විශිෂ්ටතම වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, දේශකවරයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වටිනා සම්පත මේ දරුවා කියන සාධකය රැකගන්න හරි මං ළඟම ෆෝන් එක. ළඟම ෆෝන් එක. හැබැයි ෆෝන් එකෙන් අපිට කරන්න පුළුවන් හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. හැබැයි මේක ෆිල්ටර් කරලා අපිව තාම ගොඩ දාන්න පුළුවන් ප්‍රධානම සාධකේ මම හිතනවා අපේ පවුල නැත්නම් අම්මා තාත්තා. මේ අම්මා තාත්තට තියෙන වගකීම මොකද්ද? අම්මා තාත්තලාට මේක බලන අම්මලාට තාත්තලාට දෙන්න තියෙන උපදේශය මොකක්ද? දෙමව්පියන්ගේ කාර්යභාරය ඉතාමත් වැදගත් මානසිකාවක් සර්. මොකද ටීනේජ් කෙනෙක් අපි පාසල් වයසේ ඉන්න ළමයෙක් නම් ගොඩක් වෙලාවට ඒගොල්ලන් දවසේ වැඩි ප්‍රමාණයක් ගත කරන්නේ පාසලේ. එතකොට ගුරුවරුන්ට ලොකු බරක් තියෙනවා එයාලගේ මනසට හරි දේවල් දෙන්න. ඒගොල්ලන්ව හරි විදිහට සමාජානියෝජනය කරන්න. මෙහෙම දැන් මම ගුරුවරයෙක් වෙන මං කියන්නේ. අපිට සීමා තියෙනවා. ළමයෙක්ට උපදෙස් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේක නොකිය ඉන්න මම හිතුවා. නමුත් මේක කියන්නම්. මෑතකදී වෙච්ච දෙයක් තමයි ළමයෙක්ට මම ගොඩක් ඒ කියන්නේ මම ගොඩක් ඔයා දන්නවනේ. මම ළමයට ගොඩක් ප්‍රෙෂර් කරනවා. වැඩ කරන්න අපරාධ මේ කාලේ. මොකද මේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න. මොකද මේ කාලේ ඉගෙන ගත්තේ නැත්නම් අනාගතේ ඉගෙන ගන්න හිතේ එතකොට කාලේ නැහැ. ඉතින් ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න. වැඩිපුර ප්‍රෙෂර් කරනවා. සමහරක් එක අවස්ථාවක් වුණා මේ ළඟදී වෙච්ච එක. මම වැඩිපුර ප්‍රෙෂර් කරා. ඒ ළමයා මාත් එක්ක තරහ වුණා. මම මෙච්චර කාලයක් උගන්වපු ටියුට් ටික, පේපර්ස් ටික ඔක්කොමට අනිත් යාළුවෙක් අතින් යවලා තිබ්බා. ඒතර අපිට සීමා තියෙනවා ළමෙක්ට උපදෙස් දෙන්න. මම සචේතනාවෙන් ඒක කරේ. දැන් මං හරි බයෙන් ඉන්නේ. හදිස්සියේ මොනාරි කියලා පැන්ඩෝල් පෙත්තක්වත් දීලා දැම්මොත් එහෙම මේ දරුවා. ඒකයි තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ ගුරුවරුන්ට සීමා තියෙනවා. අනිවාර්යයෙන්ම සර්. ඒක ගුරුවරුන්ට සීමා තියෙනවා. මම ඒක පිළිගන්නවා. නමුත් අපි හිතන පාසල් වයසේ ඉන්න ළමයෙක් කියලා A-levels පැත්තකින් තියමු. O-levels වගේ එනකම් යම්කිසි බරක් තියෙනවා පවුලත් එක්ක එකතු වෙලා දෙමව්පියනොත් එක්ක එකතු වෙලා ටීචර්ගේ කාර්යභාරයක් තියෙනවා. හැබැයි දැන් ඔව් අඩිම ඒක ටීචර්නේ ලෝකයේ ඒගොල්ලන්ගේ වෙලා තියෙන ගොඩක් අයගේ. දැන් ඒක වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් යම්කිසි කාර්යභාරයක් තියෙනවා. නමුත් සීමා තියෙනවා. සර් කිව්වා වගේ මම පිළිගන්නවා සීමා තියෙනවා. විශේෂයෙන් A-level පන්ති ඉන්න ළමයෙක්ට ලොකු මැදිහත් වීමක් ගුරුවරයාට කරන්න බෑ. මොකද ඒ කෙනා ඒ ළමයා ඉන්නේ ගෙදර ක්ලාස් එකට වඩා ඉස්කෝලේට වඩා ගෙදර. සහ ඒ කාලේ සීමාව ඇතුළතදී දෙමාපියන්ගේ මැදිහත් වීම අතිශය වැඩි. අපි එක්සෑම් එකක් ලියනකොට වෙන්න පුළුවන් පොඩක් හොයලා බලනවා. ළමයි වැඩිපුරම කාලය ගත කරන්නේ ගෙදර. එතකොට දෙමාපියන් පොඩි බාධා කිරීමක් කරනවා. ඔව් සර්. චූටි කාලේ අම්මා තාත්තත් එක්ක ළඟින්ම හිටපු ළමයා නැවත ඒහා සමානව ළඟින් ඉන්න කාලයක් එයාගේ ජීවිතේ කවදර දවසක ඒජ් එකක් තියනවද? ඒ හා සමානව ළඟින් ඉන්න. ඒ කියන්නේ අම්මා තාත්තා ලෝකේ කියලා හිතන් හිටපු පොඩි බබා ඒක කාලෙන් කාලට වෙනස් වීගෙන ඉස්සරහට යන දෙයක්. ඒක සමාජානියෝජනය වෙනවත් එක්කම අලුත් කට්ටිය ඒගොල්ලන්ගේ ජීවිතයට එකතු වෙනවා, අයින් වෙනවා. ඒත් එක්කම පේරන්ට්ස්ලාට අර කලින් තිබ්බ තන මං හිතන්නේ ඒ විදිහට මේ මට්ටමෙන් මේ ආදරේ එක්ක සෙනෙහස එක්ක අර දැන් ඔඩෙක්කට පැනලා එහෙම අර ළඟින් ඉඳලා ඒ ආදරෙම ගන්න මගේ පෞද්ගලිකව මම මේ කියන්නේ මට තේරෙන විදිහට කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක එතන ඉවරයි. හරි. සුළුතරයක් ඉන්න පුළුවන් ඒ විදිහටම ආදරේ රැකගෙන ඒ විදිහට අම්මා නැතුව තාත්තා නැතුව ඉන්න පුළුවන්. හැබැයි අර නියතේ විදිහට මට හිතෙන්නේ ටික ටික මූව් වෙනවා. ඇත්තට. ඉස්සරහට යන්න ඕනේ. එහෙම ඉස්සරහට ගියේ නැත්තම් එතන පැවැත්මක් අර පැවැත්මටනේ අපි මිනිස්සයා කියන කෙනා පැවැත්ම වෙනුවෙන් හැදිලා තියෙන අර
අපි කියන්නේ අර මානවයාගේ කාලේ ඉඳන් අතීතයේ පුරාතන යුගයේ ඉඳන් සදාන්නේ ඇතිනේ එන්නේ අර පැවැත්ම වෙනුවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් අර විදිහට ඇටච් වෙලා ඉද්දි සමහර දේවල් යාගේ ජීවිතේ මග හැරෙන්න පුළුවන්, අතපසු වෙන්න පුළුවන්. ඒ දේවල් නිසා අර සර් කියන විදිහ අර ඒ තිබ්බ ආදරේ ඒ යුගයේ ගත්ත ඒ අවදියේ හිටපු විදිහටම අය එන්න බෑ කියන එක මගේ අදහස. ඉතින් අපි කතා කර හිටියේ මොකද්ද සර් පේරන්ට්ස්ලාගේ කාර්යභාරය. එතකොට පේරන්ට්ස්ලාගේ කාර්යභාරය අතිශය වැදගත්. මොකද දෙමව්පියෝ දැන් හිතාගෙන ඉන්නේ දැන් ක්ලාස් ෆී එක දීලා ටියුෂන් කාඩ් එක අරන් දීලා ක්ලාස් එකට දාලා ඇරෙනකම් මෙතන ඉඳලා එක්කන් ගිහිල්ලා කන්න දීලා කාමරේට දාලා පාඩම් කරන්න කියලා දොර වහන එක නෙවෙයි දෙමව්පියෝගේ කාර්යභාරය. අපිට ගොඩාක් ලොකු අඩුවක් තියෙනවා අපේ මේ ආසියාතික රටවල සමාජයේ දකින්න තියෙන දෙයක් අර නැත්තේ නෑ. ඉන්නවා එහෙම අම්මලා තාත්තලා අර යාළුවෙක් විදිහට Tamanට ආශ්‍රය කරන්න පුළුවන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවනම් හැම දෙයක්ම ඕපන් අම්මා තාත්තා නෙවෙයි අම්මා තාත්තම නෙවෙයි සමහරකට සහෝදරියක් වෙන්නත් පුළුවන් සමහරකට තියෙනවා අම්මට කියන්න බැරි දේවල් තාත්තට කියන්න බැරි දේවල් අක්කා අයියට කියන්න පුළුවන් දේවල් තියෙනවා එහෙම හරි කමක් නැහැ මේ ඕපන් මේ ටේබල් එකට අරන් කතා බහ කරන්න බැරි වාතාවරණයක් තමයි ගොඩක් පවුල් වල තියෙන්නේ රෝල් එක හරීම වැරදි විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සල්ලි දෙන එකවත් ඒගොල්ලන්ට කන්න බොන්න දෙන එකවත් නෙවෙයි. ඊට වඩා අපි වැදගත්කමක් දෙන්න ඕනේ ළමයේ ක්‍රමක්‍රමෙන් හැදෙද්දී ඒ ළමයාගේ ළඟින් ඉන්නවා කියන්නේ සර් ආරක්ෂාව දෙනවා කියන එක විතරක් නෙවෙයි. මෙතෙන් ක්ලාස් එකේ ඉරුණාම ගන්න එන එකවත් බස් එකේ පිරිමි ළමයෙක් දිහා බලයි කියලා මේ ගෑනු ළමයාත් එක්ක මේ එක්කන් එන එකවත් මේ අර ගාඩ් එක දාලා වගේ හැම එක්කන් එන එකවත් නෙවෙයි. අම්මා කෙනෙක් වුණාම තාත්තා කෙනෙක් වුණාම ඕපන්ලි දෙයක් ළමයාට කතා කරන්න පුළුවන් පරිසරය හදලා දෙන්න ඕනේ. එහෙම නැති වුණ තැන තමයි ගොඩක් වෙලාවට දැන් මේ සිවිදි වෙනසා ගන්නත් එක හේතුවක් වෙන්නේ දේවල් ෂෙයා කරන්න කෙනෙක් නැතිකම. කතා කරන්න කෙනෙක් නැති. අහන් ඉන්න කෙනෙක්. අහන් ඉන්න කෙනෙක් කියන කතාව අහන් ඉන්න අපි කියනවනේ දැන් කවුන්සලින් වලට එද්දී අපි කියන්නේ අපේ කෙනෙක් ගාවට ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලාගේ කතාව දිගාරින එකම ඒ ක්ලයන්ට් රිලීෆ් එකක්. ඔළුව නිදහස් වෙනවනේ. කෙනෙක් කියන දේ අහන් තව කවුරුරි මං කියන දේ සර් අහන් ඉන්නවා කියලා කියන්නේ මගේ මොකක් හරි ප්‍රශ්නයක් සර් අහන් ඉන්නවා කියලා කියන්නේ ඒක කතාව මම කියලා ඉවර වෙද්දි මට මාර රිලැක්ස් එකක්. ඒ කියන්නේ ඒක ප්‍රමාණවත් කියලා කියන්නේ නේ. ඒක ප්‍රමාණවත් සමහර කට්ටියට ඒකම තමයි අඩුව වෙලා තියෙන්නේ. එහෙම නැති අපි මේ ඒ කියන්නේ සෙවරිටියත් ඒ කියන්නේ සිවිය මට්ටමේ ડિප්‍රෙෂන් තියෙන කෙනෙක්ට මේක නෙවෙයි වෙන්න පුළුවන් අයිඩියල්ම දේ. එයාට බෙහෙතුයි කවුන්සලින් දෙකත් එකට යන්න පුළුවන්. නමුත් මයිල්ඩ් ලෙවල් එකෙන් පටන් ගන්න කෙනෙක්ට මෙතනින්ම සමහරක් විට යූටර්න් එකක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ ලිස්න අහුම්කම් දෙන්නේ එයාට නැතිකම. ඉතින් හොඳම අහුම්කම් දෙන්න විය යුත්තේ මම නම් කියන්නේ gedara කවුරු හරි. ඒක ඕපන්ලි කර කටින් එළියට දැම්මහම කියලා හරිම රිලැක්ස් නේ. දැන් පෞද්ගලිකව මම ඔක්කොම කියනවා. ගෙදර ගිහලා හැබැයි ඒක දෙපැත්තක් තියෙනවා. මම අම්මට අප්පච්චිට වඩා අක්කිට කියනවා. ඒක දෙපැත්තක් තියෙනවා. හැමෝදම කියාගෙන ගියාම ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපිට අපේ කෙනෙක් කියලා ඉන්නවනේ. අපිට එයාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක එතනම රිලීෆ් එකක්. හැම දෙයක්ම කිව්වහම ඒක මාර රිලීෆ් එකක්. ඒ නිසා අපි දෙමාපියන් වශයෙන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් කරන්න ඕනේ මේ දැන් මේ වැඩසටහන අහන් ඉන්න අම්මලා තාත්තලාට මම කියන්නේ අනිවාර්යෙන් හොඳ හුම්කම් දෙන්නෙක් වෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ළමයාට දුවට පුතාට කන්න බොන්න දෙනවා වගේම ආරක්ෂාව සපයනවා වගේම හැම දෙයක්ම කරනවා වගේම අතිශය බේසික් නීඩ් එකක් ගන්නට අපිට දාන්න පුළුවන්. එයාට හොඳ හුම්කම් දෙන්නෙක් වෙන්න. එයත් එක්ක දේවල් ෂෙයා කරගන්න කෙනෙක් වෙන්න. ඒක තමයි තියෙන වැදගත්ම දේ. පේරන්ට්ස්ලාගේ රෝල් එක ගත්තාම වැඩි දෙයක් නැහැ. අන්න ඔය ටික තිබ්බනම් ඇති. මොකද ළමයා කාමරේට ගිහිල්ලා අපිට ළමයාට අන්තිමට බ්ලේම් කරන්න බෑ. කාමරේට යනවා දොර වහ ගන්නවා ෆෝන් එක ස්ක්‍රෝල් කර කර ඉන්නවා මෙහෙමයි කියලා. එතෙන් යන්න දෙන්නේ නැතිව සමහරක් කෙනා මේක වෙනස් වෙන්න පුළුවන්. සමහරක් එහෙමත් අහන්න ළමයි ඉන්න පුළුවන්. පර්සනැලිටි ට්‍රේට්ස් අනුව ඒක වෙනස් වෙනවා. නමුත් පොදුවේ මං කියන්නේ. ඒ තත්ත්වෙට පොඩි කාලේ ඉඳන් තමන්ගේ ළමයා හදාගත්තා නම් ගෙදර ඇවිල්ලා හැම දෙයක්ම කියන විදිහට කියන්නේ. හැබැයි විශේෂම දේ තමයි අනිත් පැත්තට ඔයා රියැක්ට් කරන විදිය, එයාට රෙස්පොන්ඩ් කරන විදිය. මොකක් හරි දෙයක් කියපු ගමන් ඇඟට කඩාපාත් වුණොත් ආයෙ කවදාවත් ඒ ළමයා ඇවිල්ලා ප්‍රශ්නයක් කියන්නේ නැහැ නේද? ඉතින් ඒක තේරුම් ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තා කෙනෙක් වෙන්න දෙයක් ළමයෙක් කියන්නේ මොකක් හරි විශ්වාසයක් ඇතිවනේ. එතකොට ඔයගොල්ලන්ගේ ජෙනරේෂන් එකයි එයාගේ ජෙනරේෂන් එකක් ගත්තොත් හාත්පසින්ම වෙනස්.
එතකොට ඒ තේරුම් ගැනීම අතිශය වැදගත්. මෙයා කියන්නේ මොකද්ද? හරි මේකට කලබල වෙන්නේ නැතුව අපි මොකද්ද කරන්න ඕනේ? මේකට ගන්න ඕනේ පළවෙනි පියවර මොකද්ද? උදාහරණයක් විදිහට අපි කියමු. පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලා ඉන්නවා. අම්මට අවිල්ලා කියනවා. අම්මා ගිහිල්ලා එකපාරටම ඒ පිරිමි ළමයාගේ ගෙදරට ගිහිල්ලා කඩාපාත්‍රා ගිහිල්ලා බණින එකද කරන්න ඕනේ. නෝ මම කියන්නේ අපි කතා කරන විදිහට කියන්නේ. නැහැ. ඒකට වෙනම විදිහක් තියෙනවා. ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැහැ. සමහරකට ඒක එහෙම කරන එකම ආය අනිත් ළමයා ඒ ළමයාත් ඌට වඩා තව හපන් දෙයක් කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එක එතනම හැදිලා. අපි මේ hina වෙවි කිව්වට මේක හරි බරපතල මාතෘකාවක්. ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා දෙමෝපියන්ගේ වශයෙන් කරන්න ඕනේ දේ තමයි තේරුම් ගැනීම අතිශය වැදගත්. ඒක අන්ඩර්ස්ටෑන්ඩින් එක සහ ළමයාට යාළුවෙක් වෙන්න. දේවල් ඕපන් මයින්ඩ් එකකින් එයා කියන දේ අහන්න පුළුවන් කෙනෙක් වෙන්න. සහෝදර සහෝදරිය වෙන්නත් පුළුවන්. ඒක ඕන කෙනෙක්. මම කියන්නේ ගෙදර ඒ ඉමීඩියට් එන්වයරන්මන්ට් එක හදාගන්න ඕනේ යාට හරිම කම්ෆර්ට් සෝන් එකක් වෙන්න ඕනේ. හැම දෙයක්ම ෂෙයා කරගෙන අපි කෑම කන වෙලාවදී වෙන්න පුළුවන්. නිකන් ගෙදර ඉන්න කතා කර ඉන්න වෙලාවදී වෙන්න පුළුවන්. නිකන් කතා කරන්න පුළුවන් වෙනවා. එහෙම වුණාම මේ කියන ගැටලු ගොඩක් වෙලාවට අඩු වෙයි කියලා මට හිතෙනවා. හරි. අපි සාකච්ඡාවේ මේ හොඳම හරියට අපි ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් මට හිතෙනවා අපි දෙවෙනි වටයක් යන්න වෙනවා. මොකද අද මදි. ඒ කියන්නේ තව ඒ කියන්නේ අද අපි උපරිම දෙයක් කරා. තව මාතෘකා කීපයක් තියෙනවා මේකේ කතා කරන්න මට ඔයාව නැවත වතාවක් ගෙන්න ගන්න ඕන. එතකොට මේ අපේ මනෝවිද්‍යා උපදේශකවරිය ඇතරම උපදෙස් දෙන්නේ ශිෂ්‍යයන්ට විතරක් නෙවෙයි. එයා දැන්ට උපදෙස් දෙන්නේ විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරලා අධිකරණයෙන් වරෙන්තු පිට ඉන්න ඒගොල්ලන්ව සමාජානුයෝජනය කිරීම සම්බන්ධයෙන් කවුන්සලර් කෙනෙක් විදිහට තමයි දැන්ට කටයුතු කරන්න. ඒතර ඒක ශිෂ්‍යයන්ට වඩා පාසල් ශිෂ්‍යයන්ට වඩා වෙනස් කටයුත්තක්. මොකද ඒක බැරෑරුම් කටයුත්ත. තරුණියක් වෙලා යා කරන ප්‍රජා සත්කාරය ඒක අති විශිෂ්ටයි. දැන් නියපොත්තෙන් කඩන්න තියෙන දේ දවසට විනාඩි 5ක් දරුවෙක් එක්ක කතා කරන්න. අම්මට තාත්තට කියන්නේ මේක අහන අම්මා තාත්තට කියන්නේ විනාඩි 5ක් දරුවෙක් එක්ක කතා කරන්න. එතකොට අපේ දිල්ෂානි කියපු විදිහට ළමයෙක්ගේ ප්‍රෙෂර් එක උඩරම රිලීස් වෙන්නේ ගෙදර අම්මට තාත්තට කතා කරපුවාම. තමන්ගේ කෙනෙක්ට කිව්වම තමයි එයාගේ ප්‍රෙෂර් එක රිලීස් වෙන්නේ. හරි? එහෙනම් ඒක අපි මුලදීම ගෙදරදීම කරගමු. දැන් හදිස්සියවත් දැන් ගෙදර මේක කරන්න බැරි මට්ටමක් ඇවිල්ලා නම් ඒ ළමයා ගොඩාක් ඔළුව කැක්කුම හැදිලා නම් දැන් තත්ත්වේ බරපතල තත්ත්වයට ඇවිල්ලා නම් දිල්ෂානි මට අවසාන වශයෙන් අද දවසේ මට කියන්න මේ ළමයා අපි කොහෙටද යොමු කරන්නේ කොහොමද යොමු කරන්නේ වෛද්‍ය උපදෙස් පතන්නේ කොහොමද කාටද යොමු කරන්නේ අපි ඒ ටික පොඩ්ඩක් සමරයිස් කරලා අදට දෙමු. අනිවාර්යෙන් අපි දෙවෙනි සාකච්ඡාවක් ළඟදීම අපි බලාපොරොත්තු වෙලා අපි ඒක කරනවා. දිල්ෂානි බොහොම ස්තුතියි අද මේ අපේ වෙනුවෙන් ආවට. මට මේක පොඩ්ඩක් කියලා දෙන්න මේ තත්ත්වේ ඉන්න දරුවෙක් මුදව ගන්න තරුණියක් මුදව ගන්න සීදුවේ නසා ගන්නම ගිහිල්ලා ඉන්න තරුණෙක් මුදව ගන්න අපිට කරන්න පුළුවන් කෙටිම ක්‍රම ටික తాවකාලිකව අදට පැහැදිලි කරන්න අපි ඊළඟ කොටසට ඊළඟ වටේදී යමු. හරි. අවසාන වශයෙන් අහපු ප්‍රශ්නට උත්තරේ දුන්නොත් අපි අර මම කලින් කතා කරානේ මෙන්න මේ කියන සයන්ස් ටික තියෙනවා නම් අපිට සමාජ පාර යන කෙනෙක්ගේ වගකීම අපිට ගන්න බෑනේ. මෙයාට ડિප්‍රෙෂන් තියෙනවද කියලා. අපි හැම වෙලෙම රෙස්පොන්සිබල් වෙන්න ඕනේ අපේ ඉනර් සර්කල් එක. අපේ වටපිටාවේ අපි ආශ්‍රය කරන එදිනදා ජීවිතේ ඉන්න පිරිස ගැන අවධානයෙන් හිටපුවාම මුළු සමාජයක්ම ආරක්ෂා වෙනවා. අපි අපේ කට්ටිය ගැන බලාගත්තොත් තව කෙනෙක්ගේ සර්කල් එකක් ගැන බලාගන්න. හරිද? ඒ වගේ හැම වෙලෙම තමන්ගේ සමීප පිරිස ගැන අවධානයෙන් ඉන්න. හරිද? එතකොට අර කියපු ලක්ෂණ වලින් කිහිපයක් අර මං කිව්වා වගේ ඒ ලක්ෂණ අපිට මෙහෙම හරි මේ ලක්ෂණ 9 තියෙනවද ඒකෙන් 5ක් තියෙනවද එහෙම කියන්න බෑ. මේ වගේ යම් ඒවා නිකන් චුට්ට සයන්ස් විදියට පෙන්නනවා නම් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඒ කෙනාව මනෝවෛද්‍යවරයෙක් මනෝවිද්‍යාඥයෙක් එහෙම නැත්නම් උපදේශකවරියක් ගාවට යොමු කරන එක. මොකද ඒ වගේ කෙනෙක්ට අපිට මෙයාට ડિප්‍රෙෂන් වෙන්නේ නැති මෙයාට ස්ට්‍රෙස් වෙන්නේ නැති කියලා එයා විඳ ගසලා එයාට බන කිව්වා කියලා එයාට ඔයා මොටිවේට් කළා කොහොම නෙවෙයි ජීවිතේ මෙහෙම මේවද ප්‍රශ්න කියලා පටන් ගත්තොත් ඒ කෙනාගේ තත්ත්වය තව ටිකක් වැඩි වෙන්න නිසා ඒ දේවල් අවශ්‍ය නැහැ. ඔයගොල්ලන් කරන් තියෙන හරීම පොඩි දෙයයි.
ඕන තරම් දැන් ලංකාවේ සර්විසස් තියෙනවා ෆ්‍රී සර්විසස්. ඔන්ලයින් අපි ඒවා මොනවද කියලා අපි දාමු. ඒ සර්විසස් ඔයගලන්ට අප්‍රෝච් කරන්න පුළුවන්. ඒවා කන්ටැක්ට් ඒ සර්විසස් වලට කතා කරලා යොමු වෙලා ඒ කට්ටිය කන්ටැක්ට් කරගෙන ඔයගලන්ගේ ප්‍රශ්නේ ඒ කෙනාව යොමු කරන්න පුළුවන්. ඊට අමතරව ඕනම රජයේ රෝහලක මනෝවෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ කෙනාට මනෝවිද්‍යාඥයෝ ඉන්නවා. ඒ අයට යොමු වෙන්න පුළුවන්. ඕගලන්ට යාළුවෙක් විදිහට වැඩ කරන ආයතනයේ තවත් ඕගලන්ගේ තවත් යාළුවෙක්ට මඟ පෙන්වන්න පුළුවන් එකම දේ තමයි මෙන්න මේ වගේ අවස්ථාවකදී ඒ කෙනාව යොමු කරන්න ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙන කෙනෙක් ගාවට. මොකද ડિප්‍රෙෂන් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි යාව තියාගෙන යාව මොටිවේට් කරලා එයාට බණ අහන්න දීලා ඒ වගේ මම කියන්නේ බෞද්ධ දර්ශනයෙන් ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ડિප්‍රෙෂන් සුව කරන්න ඇත්තටම බෞද්ධ දර්ශනයෙන් ගොඩාක් අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේ කෙනෙක්ට දැන් මේ වගේ අවස්ථාවක ඉන්න කෙනෙක්ට එකපාරටම අපිට ඔලුවට දාන්න බෑ. ඒ කෙනාගේ මානසික මට්ටම නැහැ. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් මට්ටමක නැහැ. ඒක කරන්න පුළුවන් මනෝවෛද්‍යවරයෙක්ට මනෝවිද්‍යාඥයෙක්ට විතරයි. ඒ කෙනා එක ප්‍රොසීඩි එකකට ආරම්භයේ සිට අවසානය දක්වා යන නිසා පළවෙනි දේ ඒ කෙනාව යොමු කරන්න. අපි ඒ යොමු කරන්න පුළුවන් ටයිම් මොනවද කියලා අපි දාමු සර්. ඊළඟ කාරණාව තමයි ඕගොල්ලන් ඒ තත්ත්වයට එන්නේ නැති වෙන්න. ඒ කියන්නේ ඔයා කවදාවත් ડિප්‍රෙෂන් මට්ටමට එන්නේ නැති වෙන්න ඔයාට මොනවද කරන්න පුළුවන් කියන එක තමයි දැන් මම කියන්නනේ. ඊටාම කෙටියෙන් කියන්න. Tamanට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් උදව් ඉල්ලන්න, ඒ දේ ෂෙයා කරන්න දෙපාරක් හිතන්න එපා. කවදාවත් තනියම ඕක හිත කියලා ඔයාට කවදාවත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. තනියම ප්‍රශ්න විසඳ ගන්න පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් නෙවෙයි හොඳටම අමාරුයි සර්. අනිවාර්යෙන් ඔයාට මොකක් හරි දෙයක් ගැටලුවක් තියෙනවා නම්, මානසික පීඩනයක් තියෙනවා නම් උදව් ඉල්ලන්න දෙපාරක් හිතන්න එපා. ඒක ඔයාගේ යාළුවා. හැබැයි හරි කෙනා බලලා දැන් හැමෝටම ප්‍රශ්න කේක ගියොත් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි කෙනා බලලා හරි කෙනාගෙන් උදව් ඉල්ලන්න. එහෙමත් නැත්නම් අර මං කිව්වා වගේ හොට්ලයින්ස් වලට කතා කරලා අපි කියන්න ෆ්‍රී සර්විසස් මොනවද කියලා ගන්න පුළුවන්. ඒවට කතා කරලා තමන්ගේ ගැටලුව කියන්න. මේ කියන්නේ නැති එක තමයි මේ ප්‍රශ්නේ. තමන්ගේ මොන හරි පෞෂයට හානියක් වෙයි, තමන් ගැන වැරදියට හිතයි ඔන්න ඔය ලොකු ෆැන්ටසි ලෝකක ඉඳලා තමන්ගේ දේවල් කියන්න නැහැ, එක්ස්ප්‍රෙස් කරන්න නැහැ. අපිට එන ෆීලිංගස් ඒ දේවල් එක්ස්ප්‍රෙස් කරගන්න. ඒ නිසා තමයි මේක ලොකුම ප්‍රශ්න ඇතුලේ පැසව තියාගෙනවා ලොකු තුවාලයක් බවට පත් වෙනකම්. ඒක හැම වෙන්න දෙන්න එපා. හැම වෙලේම දේවල් ෂෙයා කරගන්න උදව් ඉල්ලන්න දෙපාරක් හිතන්න එපා. ඒක තමයි සරලවම කියන්න තියෙන්නේ. සහ අර බෞද්ධ දර්ශනයෙන් මම පොඩි දෙයක් කිව්වොත් අපි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. එන සිතුවිලි අපිට එන සිතුවිලි තාවකාල මම මේ හරිම පොඩි දෙයක් කියන්නේ මේක නෙමෙයි කරන්න තියෙන ලොකුම දේ. නමුත් මේ බේසික් එක. තමන් එන සිතුවිලි දකින්න. මේක හරි තාවකාලිකයි කියලා තේරුම් ගන්න. අපිට දැන් හිතුවොත් අපි මදි, අපි වැඩක් නැහැ, මට වටිනාකමක් නැහැ කියලා ඔයා නිකන් ඈතින් ඉඳලා මේක වෙන කෙනෙක්ගේ දෙයක් විදියට උඩින් ඉඳන් බලන්න මේක නිකන් එන සිතුවිල්ලක් විතරයි. ඒක නිකන් සිතුවිල්ලක් විතරයි. ඒකට යන්න දෙන්න. අනිවාර්යෙන් මේ සිතුවිල්ල తాවකාලිකයි. ඒක ඇතුලේ කතන්දර හදන්න පටන් ගත්තොත් තමයි ඔයා මං අර කියපු තෝට් සයිකල් එකේ යන්නේ. එතනින් හරවල යවුවොත් ඒක වැඩි ගණන් ගන්න නැතුව ඊට වඩා වෙන දෙයකින් ඒක රිප්ලේස් කරන්න පුළුවන්. එතෙන් එන්න පුළුවන් නම් ඒ තැනට හිත හදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ කියන්නේ අපිට එන සිතුවිලි දිහා අපි බලලා ඒ සිතුවිලි අපව හරවල යවන්න. කියන තරම් වැඩේ ලේසි නෑ. කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් වුණත් මේ ડિප්‍රෙසිව් thoughts අපි සමහරක් දේවල් ගැන හිතන maladaptive thinkings ඒ ඔක්කොම ටික ගිලා අපිට healthy පරිසරයක් හදලා දෙනවා ජීවත් වෙන්න. ඉතින් හැම වෙලේම අර චිත්තානුපස්සන බුදුදහමෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ඒවා පස්සේ කතා කරමු දවසක. පුළුවන් නම් හැම වෙලේම චිත්තානුපස්සනාව දියුණු කරන්න. කියන්නේ Taman එන සිතිවිලි දිහා බලලා ඒ සිතිවිලි වලට යන්න දෙන්න. හැම වෙලේම හිතන්නේ දේවල් తాවකාලිකයි කියලා. මම මේ හරිම සරල දෙයක් කිව්වේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපිට අමාරුම තැන තමයි අපි අල්ල ගන්න ඕනේ. අමාරුම තැන වරෙන් අල්ල ගන්න. ඒ අල්ලගෙන හැම වෙලේම තව කෙනෙක්ගේ සහාය පතන එක මදි පුංචිකමක් කියලා හිතන්න එපා. එතන වෙන්න පුළුවන් ඔයාගේ U-turn එක. ඕගොල්ලන් හිතනවට වඩා ඕගොල්ලන්ට පේන්නේ නැහැ මේ වෙලාව. ඔයාලා ඔය ડિප්‍රෙසිව් වෙලා ඉද්දි ඔයාලට පේන්නේ නැහැ ඕගොල්ලන්ට ජීවිතේ උදව් කරන්න දේවල් උදව් කරන්න කට්ටිය ගොඩක් වගේ වටේ ඉන්නවා කියලා. ඔයාලා බ්ලයින්ඩ් වෙලා ඉන්නේ මොහොතකට. නමුත් ඉන්නවා. ඒ ඉන්න එක අපිට ඔයා ඩිප්‍රෙසිව් වෙලා ඉන්නේ කියලා ඔයා එළියට දුන්න නැත්නම් අපිට තේරුම් ගන්න බෑනේ ඔයා ඩිප්‍රෙසිව් වෙලාද ඉන්නේ නැද්ද කියලා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා එළියට දෙන්න ඕනේ. ඔයා පොඩ්ඩක් කතා බහ කරන්න ඕනේ. දේවල් ෂෙයා කරගන්න ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්නේ අතාරින්න හිතන තැන වැරෙන් අල්ල ගන්න.
ඒක තමයි අන්තිමේට මට කියන්න තියෙන්නේ. සහ මෝහන සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නාට. අපි ආයෙ දවසක හම්බෙලා කතා කරමු. සර් ඉතින් අපිට ජීවිතේ කියලා දුන්න සර් කෙනෙක් ක්ලාසස් වල ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. සර්ට ඒ නිසා මේ ගොඩක් කල් ඉඳන් අපි මේක කතා කරමු කියලා හිටියේ. නමුත් වෙලාවක් ආවේ නැහැ. නමුත් මම වෙලාව හදාගෙන ආවේ සර්ට බෑ කියන්න බැරි නිසා. සර් අපිට ජීවිතේ උගන්වපු කෙනෙක් නිසා. ඒ නිසා මම හිතනවා මේක සමාජ සේවයක් කියලා. ඉදිරියටත් සර්ට මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි බොහොම ස්තුතියි දිල්ෂානි මේ වැඩ ගොඩක් තියෙද ආවට සහ මේ කිව්වා වගේ මේක ලොකු ප්‍රජාසත්කාරයක් සහ මේ වගේ තව වැඩසටහන් කරන්න සමාජය දැනුවත් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න මේ වගේ වැඩසටහන් කීපයක් අපි කරනවා. වැඩෙත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා සුබ වේවා. අපෙන් යමක් ගන්න තිබොත් ගන්න හරි දේ ගන්න වැරදි දේ අතාරින්න හොඳ දේවල් විතරක් ගන්න සාමාන්‍යයෙන් අපි කියනනේ ගොටුකොළ විකුණන්න ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඕනේ ಗುಣ තියෙන මිනිස්සු ගොටුකොළ ගන්නවා එන පුතේ ගොටුකොළයක් වෙන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා අපි ඊළඟ වැඩසටහනත් එක්ක හමුවෙමු එහෙනම් හැමෝටම ආයුබෝවන්